ඉතින් ආයිබෝවන්. අද ටෝක් විත් චතුර හඳුන්වා දීම මෙහෙම පටන් ගන්නවා. කවිය මනෝගෝචරයි. කවියා ස්වාධීන රචකයෙකි. ගීතය ශ්‍රව්‍ය ගෝචර සාමූහික නිර්මාණයකි. ගීපද රචකයා එහි එක් කොටස්කරුවෙක් පමණි. මේ ලියන්නේ මෙල්රොයි ධර්මරත්න බ්‍රදර්ස්. සංගීතයත් එක්ක මතක් වෙයි ඔබව ගෙන යයි ඒ ඉතිහාසයට. ලෙක්චර් අහගෙන ඉන්නේ BA ගන්නයි එන්නේ ලෙක්චර් අහගෙන ඉන්නේ ඩිග්‍රී ඇතත් සැලකිලි නැතත් සැලකිලි ගෑනු වුණත් පිරිමි වුණත් එකම සැලකිලි නවීන පන්නේ ගතිගුණ අපට තියෙන්නේ කේසර සිංහයෝ අපිවා සිටි කොල්ලෝ සතුටින් ඉන්නේ හන්තානේ රජධානේ කේසර සිංහයෝ අපිවා සිටි කොල්ලෝ කේසර සිංහයෝ අපිවා සිටි කොල්ලෝ ඕ අපිවා සිටි කොල්ලෝ ඕ අපිවා සිටි කොල්ලෝ ඕ අපිවා සිටි කොල්ලෝ මැනිකේ වුණත් නෝනා වුණත් නවක වදේමයි. මං හිතන්නේ මේ වගේ නවක වදේට අනුබල දෙන ගීතයක් කරාමද කොහෙද කවුරු හරි. වෙන්න පුළුවන්. ඒ යුගයටනේ ගැලපෙන්නේ. ඒ කාලෙට ඒ සමාජ ක්‍රමයක් එක්ක ඔක්කොම එක ලෙවල් එකට ගෙනාවේ එහෙම. අන්න එහෙම තමයි වාසිටි වල ගෙනාවේ. එතකොට දැන් වාසිටි වල කොල්ලෝ කේසර සිංහයෝ වගේ කියලා කොහොමද ටිකක් පොඩ්ඩක් මේ අපි ටිකක් එන්න එළියට වරේව් කොටව් මරව් ගහපියව් ඒ වගේ එහෙම ටිකක් පොඩි එහෙම එකකුත් වෙනවද මන්ද? ඒකට වඩා ඒගොල්ලෝගේ තියෙන මේ කැපවීමේ වීරයෙක් වගේ ඕන දෙයකට ඉදිරිපත් වීමේ ශක්තිය තමයි ඒගොල්ලෝ කේසර සිංහයෝ කියලා මම අදහස් කරේ. ඉතින් අර වගේ ඔබ කියන වගේ අදහසක් එන්නත් පුළුවන්. නමුත් ඔය ගීතේ වාසිටි ස්ටුඩන්ට්ස්ලා හරියටම ප්‍රිය කරා. හැම වාසිටිම මොකද අපිට හැම අවුරුද්දකම ඒගොල්ලෝගේ සෝෂල් වලට ඉන්වයිට් කරා සින් කරන්න කියලා ඔක. මේ මට මතකයි අපේ ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක වුණ ජයලත් මහරත්න මහත්මයා දවසක් මට එක්තරා වැඩසටහනකදී මුණ ගැහිලා කිව්වා ඔවුන් වාසිටි ඉන්න කාලෙත් ඔහුගේ ප්‍රියතම ගීතය වුණේ ඒකයි කියලා. ඒ කියන්නේ වාසිටි ස්ටුඩන්ට්ස්ලා හරි කැමති වුණා ඒ ගීතයට. Los Caballeros, එතකොට Los Muchachos, La Silonias, La Bambas, එතකොට Bambaras, එතකොට සමනලයෝනේ. ඔව්. ඒ ඔක්කොම අතරේ තමයි ධර්මරත්න බ්‍රදර්ස්ලා ඇවිල්ලා එක තලයකට එන්නේ. ඔව්. එතකොට ධර්මරත්න බ්‍රදර්ස්ලා කිව්වන් පස්සේ 4 දෙනෙක් නේ මෙතන ඉන්නේ. ඔව්.
හතරයිනේ. සහෝදරයෝ 4 දෙනෙක්. සහෝදරයෝ 4 දෙනෙක්. ඔව්. එතකොට මේක කණ්ඩායම් සංගීතයේද එහෙම නැත්නම් සංගීත කණ්ඩායමද මට නිකන් මේ දෙක වෙනස පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ ඔබතුමා. ඇත්ත වශයෙන්ම කියනවා නම් කණ්ඩායම් ගීත තමයි අපේ ගීත. ගෲප් සෝන්ග්ස් කියන්නේ කණ්ඩායම් ගීත. ඒක වෙනස වෙන්නේ මෙහෙමයි. දැන් කණ්ඩායම් ගීත කිව්වම වැඩි අවධානය තියෙන ගායනයේට. ගායනය කිරීම වාදනයට ඒකට උචිත අන්දමට ගායනට සුදුසු විදිහට එක ඉන්ස්ට්‍රුමන්ට් එකක් හරි දෙකක් හරි තමයි තියෙන්නේ. සංගීත කණ්ඩායම් කිව්වම ඒගොල්ලෝගේ වැඩි අවධානය වැඩි කැපවීම තියෙන්නේ සංගීත වාදනයටයි. ඒ සංගීත කියන්නේ එක එක ගායකයෝ පිටින් කවුරු ආවොත් ඒගොල්ලෝ සංගීත සපයන එකටයි. නමුත් සංගීත කණ්ඩායම් වලත් පසු කාලෙක සංගීත කණ්ඩායමට අනුබද්ධ ගායකයෙක් හිටියා. ගායකයෙක් හෝ ගායිකාවක් ඉන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝගේ වැඩි අවධානය තියෙන්නේ සංගීත සපයීමට. ඉතින් මේ දෙක පටල ගන්න හුඟක් කෑ. දැන් ඔය ලොස් මුචාචෝස් ලා සිලෝනිස් ඔය වගේ නම් කියනකොට ඔක්කොම ලා ලොස් ඔක්කොම මේ කතාවලින් එනකොට මට හිතෙන විදිහට ධර්මරත්න බ්‍රදර්ස් ලෝකයට ගිහිල්ලා කියන්න පුළුවන් විදිහ ශ්‍රී ලාංකික අනන්‍යතාවය තියලා නම ඉදිරිපත් කළා ඒ මොහොත වන විට මං ඉපදිලත් නෑ. මම මේ කියන්නේ කියවීමෙන් බලනකොට එහෙම එකක් නේද ටිකක් එහෙම. ඔව් දැන් අපි ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ කාලේ ඔබ කියනා වගේ ලොස් කැබලරෝස් ලා සිලෝනියන්ස් ලා බම්බාස්ලා වගේ නම් යොදන්න පෙළඹුණෙත් මේක ලැටින් ඇමරිකන් ස්පාඤ්ඤ ගීත කලාවෙන් කැඩීගෙන ආපු එකක් නිසා ඒ කාලේ කණ්ඩායම් ගීත මුල් යුගයේ හිටියන් හුඟක් ඒ ස්පැනිෂ් ගීතත් ගායනා කරා. නමුත් අපේ යුගයේ එනකොට අපි ස්පැනිෂ් ගීත ගායනා කළේ නෑ ධර්ම සහෝදරයෝ කවදාවත්. වෙන භාෂාවකින් ගීත ගායනා කළේම නෑ. අපි සිංහල ගීත විතරයි ගායනා කළේ. එතකොට මේ අපි කණ්ඩායම ආරම්භ කරන යුගයේදීම අපි නමක් ගැන ওই විදිහටම කුතුහලයක් තියෙද්දි අපේ අම්මා කිව්වා මොකටද නමක් ගැන වෙසෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ පවුලේ එකම සහෝදරයෝ නම් 4 දෙනාම ධර්මරත්නලා නම් අපි ධර්මාර්ථ සහෝදරයෝ කියලා ගෲප් එක කණ්ඩායම නම් කරමු කියලා. ඉතින් ඒ විදිහට තමයි ඒ කියන්නේ රැල්ල පෙන පැත්තක. ඔව්. මගේ චින්තනය මං හිතන්නේ වෙන මානකට ඔබතුමාලා ගෙන කියන්නේ. ඔව්. ඇත්ත වශයෙන්ම ඒක තමයි. ඒක තමයි හේතුව. එතකොට දැන් අපි මෙහෙම ගත්තොත් මම මේක ඔබතුමාලගේ ගීතවල තියෙන තත්ත්වයක් අත්තම් මම අතන මේ පද රචනය සහ මේ වගේ තියෙන මේ සරල යෙදීම් සම්බන්ධයෙන් හරි ආසයි කතා කරන්න. මොකද මේක නිකම්ම වැඩසටහනක් කරනකොට අපි ගත්තොත් දැන් ඔය මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වෙනුවෙන් ගායනා කරච්ච ගීතයක්. ඔව්. දැන් මේ මොහොත කියන්නේ ඔය 71 කැරල්ල ආසන්නේ වෙච්ච නිර්මාණ නේද? ඔව් 70 වගේ. ඒ වගේනේ. ඔව් ඔව්. එතකොට මේවට එහෙම සමාජයේ ඉල්ලුම වැඩි වුණාද? ඒ මොහොතේ ඒක දැන් කොහොමද ඒක තිබ්බේ? ඔව් මෙහෙමයි දැන් අපි ඕක ඉස්සෙල්ලා අපි මේ ප්‍රසංගයකදී ගායනා කරා ඕක. ගායනා කරුවට පස්සේ මේක ගීතයක් වශයෙන් මේ ගුවන් විදුලියට කරන්න අපි ඉන්නකොට ඒ පදමාලාව ගුවන් විදුලියෙන් අනුමත කරේ නැහැ. අනුමත කරේ නැත්තේ ඒ කාලේ පොඩි ආමි වාසිටි ඇංගේ ක්ලෑෂ් එකක් තිබුණා ඒ කාලේ. ඒක පොඩි සිද්ධියකට. ඉතින් ඒක නිසා සමහරවිට ගුවන් විදුලියේ පද රචනයේ නරකකමට නෙමෙයි ඒ දේශපාලනික වාතාවරණය තිබුණ නිසා ඒක තානම් කරන්න නැති. නමුත් සූර්යයත්ට සමාගමේ වික්‍රම සූර්ය මහත්මයාට ඕක ආරංචිලා කිව්වා ගුවන් විදුලිය තානම් කරුවට කමක් නැහැ වාදනය නුනත් කමක් නැහැ මට ඇවිල්ලා තටිගත කරන්න කියලා අපි ඒක තටිගත කරා. පස්සේ මේ ගීතේ ඊටාම ජනප්‍රිය බවට පත් වුණා. අපි මම හිතන්නේ සලකුණ වගේ ධර්මසාධනයේ සලකුණ වගේ කියන්න පුළුවන් වාදිරි කොල්ලෝ කියන ගීතය. හැබැයි පස්සේ කාලෙක ගුවන් විදුලියේ ඕක වාදනය වුණා. ඔව්. මේ එතකොට මේ ඔබතුමන්ලා සහෝදරයෝ 4 දෙනාගේ නම් මොනවද කොහොමද දෙන්නේ? ඔව් අපේ මගේ ලොකුම සහෝදරයා වැඩිමාල්ම සහෝදරයා ක්‍රිස්ටි, දෙවෙනි සහෝදරයා මැක්ස්වෙල්, තුන්වෙනි එක්කෙනා රොනල්. ඔව් ජීවිතෙන් අතර නෑ දැන්. මම මෙල්රොයි අපි 4 දෙනා. බාලම සහෝදරයා. ඔව් බාලම සහෝදරයා මම. කණ්ඩායම් සංගීතය ආරම්භ කරන්න හිතෙන්නේ එතකොට? අපි මෙහෙමයි අපි මුලින්ම අපි එක්තරා ප්‍රසංගයකදී තරංගයකදී අපි මමයි රොනලුයි විතරක් එකතු වෙලා ධර්මාර්ථ සහෝදර නමින් අපේ තරංගයට ඉදිරිපත් වෙලා ඒකේ අවසාන වටය දක්වා පැමිණියා. ඊට පස්සේ අපේ අනිත් සහෝදරයෝ දෙන්නත් කිව්වා ධර්මාර්ථ සහෝදරයෝ නම් අපිත් එකතු වෙන්නම් කියලා කිව්වා. මුල් කාලේදී අපි ගායනා කළේ අනුන්ගේ ගීත. අපි නෙවිල් ප්ලෑන් කියපු ගීත ඒවා තමයි අපි ගායනා කළේ වේදිකාවේදී. ඊට පස්සේ අපිට අවස්ථාවක් ලැබුණම පටිගත කරන්න ෆිලිප්ස් ලේබල් එකට පැට්‍රික් කොරර් මහත්තයා අවස්ථාව ලබා දුන්නම අපි අපේම සුව නිර්මාණ මොකද කොපි සින්දු කියන්න බෑනේ. අපේම සුව නිර්මාණ අපි හදාගත්තා. වැස්ස වහිනවා. එතකොට
කඳු කරේ එතකොට පුංචි හොරතලා නොන්ඩි කිරා කියන ගීත 4 හදලා තමයි අපි පළවෙනි තැටිය කරේ. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඇත්තටම ගත්තොත් මම හිතන්නේ මේ ගයාන් තරහ වෙන්නේ නැහැ කියලා මම දන්නවා. මොකද ගයාන් ඊට වඩා විවෘත මනසින් මේක හිතන හින්දා සහ මේ මම බොහොම ආදරෙන් ගයාන් පෙරේරා ගීතවලට කැමති චාන්ද්‍රයන් පිදු ඉතලව ගත්තන් පස්සේ මේ හැම එකටම මස් දින හැම එක. නමුත් දැන් අද ගත්තොත් දැන් එදා මම ගයාන්ගේ ගීතේ දැන් අද අපි හැමෝම ආස කරන ගීතයක් දැන් අලුත් ගීතය සයිකෝ. දැන් කාලේ කෙල්ලෝ පිළිවෙලකට ඇඳගෙන පෙනුමට හිටියට වක්කඩ වගේ කටවල් නම් ගාගෙන මූණේ විච්චූරන මල මිනි වගේ සුදු වීගෙන කරුමෙට රැවටිලා අහුවෙලා බැඳගත්තොත් නම් කන්න වෙන්නේ අඬ පපඩම් තමයි කියලා කියන්නේ. දැන් මේ දැන් අද දැන් මේ කාන්තාව පිළිබඳ කියවන විදිහ අනිත් පැත්තට ලොරි බොඩි වගේ තඩි ලොකු බඩගෙඩි ඇති පැණි කොමඩුව වගේ කෙල්ලෝ. එතකොට කව කටු වගේ පොඩි කොටු කොසු මිටි වගේ හිටියට කටු බොඩි තියෙන කෙල්ලෝ. අනික් පැත්තෙන් කළු කොට කට වැඩි ලොකුකම තදටම ඇති සුදුස හැඩ කෙල්ලෝ. ඔන්න ගයාන්ගේ කියවීම. දැන් මේකම මම ආපහු පාරක් ගිහිල්ලා ඔබතුමාලගේ කියවීමෙත් දැන් මේ කාන්තාව ගැන කියවලා තියෙන විදිය මේ යුග දෙකක ඔබතුමාලගේ ප්‍රියංගිකා ගීතයේ කියනවා නිල්මිනි පරයන ලස්සන උතුරන දිලිසෙන දැසට හිමිකාරී දෙතොලකි පොපියන නිකටකි උල්ලුන පිරුණු ළමක් ඇති හැඩකාරී. මුතුකැට දත් පෙළ පිම්බුන කම්මුල සුරලොව සිට ලියක් වගේ. මා දෙස බලබල සිනහව පෑකල රත්තරණින් තනු රුවක් වගේ. ගමන පියකරුයි පෙනුම මනහරයි දනහිසතෙක් ඇගේ කෙස් කළඹ කොමල අත් දෙකයි සිනිදු පා දෙකයි ලිඳට යද්දිසෙල වෙයි නිතඹ. මම මේ කල්පනා කරේ එක්කෝ මේ රටේ කෙල්ලෝ කැත වෙලා. එක්කෝ ඉස්සර කෙල්ලෝ ලස්සනයි. එක්කෝ ලියන මිනිස්සයා වෙනස් විදිහක හිතනවා. එක්කෝ ලියන කෙනාට මේක අනිත් පැත්තට පේනවා. කොහොමද දැන් මේ කාලේ වෙනස් වීම කියන එක කොහොමද දැනෙන්නේ ඇත්තටම? මම හිතන්නේ ඔය කාලේ වෙනස් වීමට වඩා දැන් අපිට තිබුණු අර සාහිත්‍ය ඇසුර අද ගීත රචකයන්ට උගක් නැහැනේ. දැන් අපේ ඉස්කෝලේ කාලේ අපිට සාහිත්‍ය කියලා විෂයක්ම තිබුණා. ඒතර ගීතයක් රස විඳින්නේ කොහමද? දැන් සාහිත්‍යකාරයෝ කාන්තාවක් දිහා බැලුවේ විදියක් තිබුණා. ඒකල හඳ වගේ නිටඹ මේවයි මේ විදිය කියලා පුළුළු කොළ අපි බැලුවානේ. ඉතින් අපිට කලින් හිටපු ගීත රචකයොත් ඒ විදිය යෙදුම් පාවිච්චි කළා ගීතවලට. ඉතින් ඒක නිසා අපි නිතින්ම සාහිත්‍ය ඇසුර නිසා අපිට ඒ වගේ ගීත ලියවුණා. දැන් ඉතින් දැන් අලුත් පරම්පරාවට අපි දොස් කියන්නත් බෑ. දොස් කියන්න බෑ කියන්නේ මේක දකින්නේ මේක ඒගොල්ලෝ දකින්න දේවල් අනිත් එක අද යුගයට ඒගොල්ලා ග්‍රහණය කරගන්න දේවල් නිකන් රියසක වගේ කිව්වම ගැලපෙන්නෙත් නෑනේ නිකන් කුළු කුළ නේද ඊට වඩා ඊට ලේසි එකක් මොකක් කර අපිට තේරෙන්නේ. ඔව් දැන් සාහිත්‍ය දන්න කෙනෙක් දන්නෙත් නෑනේ රියසක කුළු කිව්වම. මොකටද මේ සමාන කරන්න කියලා. ඉතින් අන්න ඒ වගේ දේවලුත් ප්‍රස්තාපිරළු ඇති කරන්නේ නැතුව මේවා ඇති කරන්නේ ප්‍රශ්න ඇති කරන්නේ නැතුව ප්‍රහේලිකා ඇති කරන්නේ නැතුව ඒගොල්ලෝ කෙලින්ම කියනවා ඒගොල්ලෝ දැක්ක විදිහ කෙලින් කියලා කරා. හැබැයි දැන් ඔබත් එදා කෙලින් කිව්වා වගේ එකකුත් තියෙනවා මේකේ. ඔව් ඒ කාලේ අර සාහිත්‍ය ඇසුර තිබුණ නිසා මිනිස්සු කෙලින් කිව්වත් දන්නවා. දැන් ඒ කාලේ හැබැයි ඔබතුමාලගේ සමාජයේ මීට වඩා ටිකක් ගැඹුරුයි නේද? ඇත්ත වශයෙන්ම. ඒගොල්ලන්ට ඔබතුමාලා ගෙනාපු එක ටිකක් අවුල් නේද? නෑ අවුල් කියන්නත් බෑ. මොකද ඒ කාලේ අපේ සින්දු අහන පිරිසත් පොත් කියපු කට්ටියනේ. ඒක හැමෝම සාමාන්‍ය පොදුවේ නවකතා පොත්, කෙටි කතා පොත්, කවි පොත් කියවපු කට්ටිය තමයි මේ 60 ගණන් වල 70 ගණන් වල හිටියේ. ඒ කියන්නේ සමාජයේ රස සංගීත, ඒ කියන්නේ සාහිත්‍ය රසාස්වාදයේ උඩ තිබිච්ච මොහොතක. උඩ තිබිච්ච මොහොතක්. ඇත්ත වශයෙන්ම මේ මොකද පාසල් වලින් එළියට එනකොට 50 60 දශකයේ සාහිත්‍ය ඉගෙනුවානේ විෂයක් වශයෙන්. ඊට පස්සේනේ සාහිත්‍ය නැති කරේ. අපේ කාති ඉගෙනුවා. ඉතින් මට හිතෙන්නේ ඔහොමම එච්චර මේක තිබ්බේ නෑ ඉතින් ඔය. ඔව්. ඒ කියන විදිහට ඒකට ඔබ බලන්න ඒ කාලේ මේ කරු අයියා කරුණාත අබේසේකරලා වගේ අයගේ ලියපු ගීත ඒ කාලේ ලියපු ගීතවල හැම එකම දැන් අපිටත් වඩා ගැඹුරු විදිහට ලියලා තියෙනවා. ඒවත් ජනප්‍රිය වුණා. නෑ මම එහෙම වුණාට දැන් අනිත් පැත්තට මතක ගත්තොත් මම මතක විතර කරුණාරත්න බේසේකරයන් ඉන්න කාලේ තිස්සා බේසේකරයන් ආපු කාලේ වගේ තමයි මම හිතන්නේ ඔය ගීත තේරුනකොට ගුවන් විදුලියේදී. ඔව්. එතුමා විතරයි මං හිතන්නේ ඔබතුමාලගේ පැත්තට හිටලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම තිස්සා බේසේකර ඔව් ආචාර්ය තිස්සා බේසේකර විතරමයි කණ්ඩායම් සංගීත වෙනුවෙන් පෙනී හිටියේ. ඔව් අනිත් පැත්තේ අනිත් අය හිටියේ වෙනත් ඉන්දියානු සංගීතයත් එක්ක හිටියේ. ඔව්. ඒක මේ සංගීතයත් එක්ක තිබිච්ච ගනුදෙනුවක්. ඒ කියන්නේ පද රචනට වඩා අපේ සංගීත ශෛලිය නිකන් තුප්පයි සංගීතය කියලා නිකන් බටහිරෙන් ආපු විදිහට දාපු ගතියක් නේ එතන තිබුණා. විනාඩි 15 නේ දීලා තියෙන්නේ කොහොම හරි නේ කාලේ. ඔව් එයා පස්සේ විනාඩි 15ට සීමා කරා. ඒකමද මේ කණ්ඩායම් සංගීතයට කනකොක අහන්න නේද? ඇත්ත වශයෙන්ම මේ බොහෝ දුරට මලගමක් වෙන්න සිද්ධ වුණේ ඒකයි. මොකද මිනිස්සු හරි ආසාවෙන් අහපු සංගීතයක් එහෙම බලධාරීන්ට හරි කාට හරි
තදින්ම මේවා කරන වාරණය කිරීම වැරදි මම හිතන්නේ. ඒ වුණාට බලන්න මේක තද කරන් හිටියා වගේ 990 ගණන් වල ආයේ ඇනස්ලි මාලවන මේ කණ්ඩායම් සංගීතයේ ආයෙ රැල්ල පටන් ගත්තම ආයෙ අර පරණ මිනිස්සු ඔක්කොම ඇදිලා ආවනේ ආකර්ෂණයක් ප්‍රති ආවනේ. ඒ කියන්නේ ඉල්ලුම තිබුණේ එතනට. තිබුණා. ඒක මිනිස්සු දැන් අද ගයන්ලගේ ගීතවලට තියෙන ඉල්ලුම වගේ ඔව් එදා ඔබතුමල්ලගේ ඔය ඇනස්ලි මාලවන මහත්මයාගේ ගීතවලට ඉල්ලුම ආවයි කඩාගෙන. ඒ සමාජ ඉල්ලුමට තෙරපුමට තමයි මේක හැදෙන්නේ. ඔව් දැන් අදත් මම කියන්නේ මේ නලින්ලා වගේ මේරියන්ස්ලා වගේ අය කණ්ඩායම් ගීත කියනවනේ. ඒගොල්ලෝගේ ප්‍රධාන වේදිකාවලදී කියනවා. ඒ හැම ප්‍රසිද්ධ කණ්ඩායමක් වගේ කණ්ඩායම් ගීත බොහෝ විතර පාවිච්චි කරනවා. දැන් ප්‍රියංගිකාව මමනේ කිව්වේ ඔබතුමා ප්‍රියංගිකා කිව්වොත් මට හිතෙනවා මීටර පොඩ්ඩක් ඇහුවට වෙනසක් තියෙක පොඩි ටිකක් අපි කියමුද ප්‍රියංගිකා. ප්‍රියංගිකා මගේ ප්‍රියංගිකා ලස්සන ඇස් ඇති ප්‍රියංගිකා යන්න ගියා ඈ යන්න ගියා දැසට නොපෙනී යන්න ගියා ඉල්මිලි පරයන ලස්සන උතුරන ඉරිසෙන දැසට හිමිකාරි එතොලකි පොපියන නිකටකි උල්ගුණ ඉරුණුලමක් ඇති හැඩකාරි ප්‍රියංගිකා මගේ ප්‍රියංගිකා ලස්සන ඇස් ඇති ප්‍රියංගිකා යන්න ගියා ඈ යන්න ගියා දැසට නොපෙනී යන්න ගියා මුතු කැට දත් පෙළ පිම්බුණු කම්මුල දුරලොව සිට ආලියක් වගේ ආදෙස බල බල සිනහව පෑකල කතරණින් පැනුරුවක් වගේ ප්‍රියංගිකා මගේ ප්‍රියංගිකා ලස්සන ඇස් ඇති ප්‍රියංගිකා යන්න ගියා ඈ යන්න ගියා දැසට නොපෙනී යන්න ගියා ගමන පිය කරුයි පෙනුම මනහරයි දන හිසතෙක් ඇගේ කෙස් කලඹ කොමල අත් දෙකයි සිනිඳු පා දෙකයි ඉඳට යද්දි සෙලවෙයි නිතඹ ප්‍රියංගිකා මගේ ප්‍රියංගිකා ලස්සන ඇස් ඇති ප්‍රියංගිකා යන්න ගියා ඈ යන්න ගියා දැසට නොපෙනී යන්න ගියා ප්‍රියංගිකා මගේ ප්‍රියංගිකා ලස්සන ඇස් ඇති ප්‍රියංගිකා ඉඳට යද්දී සෙලවෙයි නිතඹ. එතකොට දැන් ඔය සංගීතේ රිද්මට වචන දැම්මද එහෙම නැත්නම් වචන වලට සංගීත දැම්මද? අපි හැබදාමත් පද රචනයේ ලියලා ඉවරලා තමයි තනුව මේවා කරේ. ඔව්. දැන් මේ ගීතයේ අපේ තනුව නිර්මාණය කළේ මගේ දැන්ට ජීවතුන් අතර නැති රොනල් කියන ධර්මරත්න කියන අයියා. මම පද රචනය ලියලා දුන්නම ඔහු දානවා තනුව. ඒක ලේසිද අමාරුද එතකොට? ඒක ලේසිද අමාරුද නෙමෙයි. හැබැයි ඒක තමයි හරි විදියට වෙන්න ඕනේ දේ. මොකද පද රචනයකින් කියවෙන අදහස තනුවෙන් තව උපනංවන්න එපා. නමුත් පසුකාලක ගීත තනුව හදලා ඉවරලත් ගීත ලියපු ගීත තියෙනවා. ඒ කියන්නේ අපේ කණ්ඩායම නෙමෙයි. නමුත් වෙන ගීත තියෙනවා. නමුත් මම හිතන්නේ හරි ක්‍රමයේ ඇවිල්ලා පද රචනය ලියලා මේ තනුව යොදන එක තමයි. සමහර විට මේ ගොරහැඩි කම් එහෙම අඩු වෙන්නේ ඔක හේතුවක් වෙන්නේ නැති නේද? ඔව් විය හැකි. විය හැකි. ඔව් ඔව්. එතකොට දැන් අපි ගත්තොත් මෙහෙම දැන් ඔබතුමන්ලා ඔයගේ එකක් ගන්නකොට අපි හිතමුකෝ වචන ටික දැම්මම සංගීතේ හදලා වචන ටික දානකොට අර ශෘංගාර රසය එන විදිහට අපිට යම්කිසි දැන් රාගය ගමුකෝ. ඔව්. රාගාත්මක හැඟීමක් වගේ එන එකක්. ඔව්. එතකොට මේක වචන ටික දාලා මියුසික් එක පස්සේ දාන්න ගියාමට වඩා මියුසික් එක කරලා ඊට පස්සේ වචන ටික ගාන්න ගැලපෙවොත් මේක ගේන්න පුළුවන් විදිහ වැඩි නැද්ද? හැබැයි නමුත් උතර ගීත රචකයාට පොඩි අභියෝගය වැඩි. කියන්නේ ඔහුට අනුගත වෙන්න වෙනවනේ තනුවට. තනුවේ බාර්ස් ගානට එයා ඔහු වචන යොදන්න ඕනේ. එතකොට ඔහුට නිදහසක්
පොඩ්ඩක් අඩුයි වචන ලියන. දැන් මට මතකයි කරු අයියලා ඉස්සර දෙබස් කවපු චිත්‍රපටි වලට ලිව්වා. දැන් දෙබස් කවපු එකේ හින්දි නළු නිළියෝ කට හොලවන විදිහට යන්න ඕනේ දෙබස්. ඉතින් ඒගොල්ලෝ ලොකු ප්‍රවීණව ඒගොල්ලෝ දක්ෂයෝ නිසා ඒගොල්ලෝ කොහොම හරි වචන ගබඩාව ගානක් තිබුණා. ඒගොල්ලෝගේ එක පදයට වචන හුඟක් තිබුණා. ඉතින් ඒගොල්ලෝ පාවිච්චි කරලා දැන් අර අස්සයා ගෝන් ටික් 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 කොහම ඒක ඒ ගීතය මගේ පුතා චිත්‍රපටයේ හින්දි වලින් කියන්නේ අස්සයා ගෝන් ටික් ටික් කියලා නෙමෙයි. නමුත් අර මීනා කුමාරි කට හොලවන විදිහට ඒ වචනෙට හරියට යොදලා තියෙනවා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම කියන්නේ ලොකු දක්ෂකමක් පදමාලා මේ තනුවට ලියන එක. විශේෂම චිත්‍රපටයක. නමුත් ඔයා කියනවා වගේ මේ ගීත රචකයා හිර වෙනවා ටිකක්. ස්වාධීනත්වය නැති වෙනවා පොඩ්ඩක්. ඒතකොට මම මේ සම්බන්ධයෙන් පොඩි උදාහරණයක් කියන්නම්. එක්තරා ගීතයක් මට ලැබුණා කේ.ඩී. නික්ලස් කියන ගීත රචකයා තමයි ඒක ලිව්වේ. මේකේ පද රචනය මම බලපුවාම මේකේ තියෙන්නේ මංගල රාත්‍රියක් ගැන. නමුත් දැන් මීට කලින් මංගල රාත්‍රිය ගැන මధుර යාමයේ කියලා සින්දුවක් ආවා. ඒකේ කියන්නේ මංගල රාත්‍රියේ තියෙන සෞම්‍ය බව, සාන්ත බව, සෞම්‍ය බව, ආදරේ, සෙනෙහසනේ. ඒ කියන්නේ ඒ දෙදෙනාගේ හැඟීමට එහාට ගිහිලා රාත්‍රියේ සුන්දරත්වය තියෙන දේ. අන්න හරි. නමුත් මේ ගීතයේ තිබුණේ පදමාලාවේ සම්පූර්ණයෙන් තිබුණේ ඒ කාන්තාවක් තමයි ඒ ගීතය ගායනා කරන්නේ. කාන්තාවගේ ඇති වුණ ශෘංගාරය. ඒ රාත්‍රිය තුල ඇති වුණ ශෘංගාරයේ රාගයේ පරිණතතාවට අත්විඳින්න යන ගේක. එතකොට දැන් මේ පද වචනය දැක්කම මට හිතුණා මේකට අමුතු විදිය ඒ හැඟීම මතුකරන්න සංගීත සංයෝජනය විශේෂයෙන්ම තනුවත් එක්කම සංගීත සංයෝජනය මම සම්පූර්ණයෙන්ම ඉන්ස්ට්‍රුමන්ට්ස් වෙනස් කරලා මවුත් ඕගන් ඒතර ගයිරෝ කියලා අපි කණ්ඩායම් සංගීතයට පාවිච්චි කරනවා ඒක ක්ලැපර්ස් ඒවා ඩ්‍රම්ස් එක්ක මික්ස් කරලා කොංගෝ සමය පාවිච්චි කරා ඕගන් එක වුණත් අපි කීබෝඩ්ස් පාවිච්චි කරේ වෙන ස්ටයිල් එකට පාවිච්චි කරේ. ඉතින් අතකොට වාන්දර අර හැංගීම මොකද්ද ගීතේ? ඒක ඇවිල්ලා ඉන්ද්‍රාණි පෙරේරා කියන ජනප්‍රිය ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රාණි පෙරේරා ගායනා කරම නොනිදා පහන් කළේ කියන තරංගා ලේබල් එකට අපි ඒ ගීතේ ගායනා කරේ. මේ ඉන්ද්‍රාණි ගායනා කරේ. මේ ඔක්කොම අතරේ දැන් ධර්මරත්න බ්‍රදර්ස්ලා එතකොට කොහෙන්ද ගමන පටන් ගත්තේ? කියන්නේ කොයි පැත්තේද ඔබතුමාලගේ ගෙවල්? ඔව් අපි කොටහේනේ තමයි අපේ ගම. අපි 4 දෙනාම කොටේනේ සාන්ත බෙන්ඩෙක් විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. ඉතින් පදිංචිලා හිටියේ කොටේනේ. මගේ මම ලියපු ගීත හුඟක් වලට ඒ කොටේනේ අවට දැක්ක සිදුවීම් තමයි ඒකට පසුබිම් වෙලා තියෙන්නේ. දැන් වැස්ස වයින්නවා ඒකට වුණත් ඒවා අපි දැක්ක පරිසරයේ අසුරෙන් තමයි හුඟක් දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ අපි මේ පොඩි කාලෙම ගායනයේ අපි යෙදලා හිටියා. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම පාසලේ ප්‍රසංගවලදී මගේ දැන් මැක්ස්වෙල් කියන මගේ සහෝදරයා ළමා මණ්ඩපයටත් ළමා පිටියටත් සහභාගී වෙලා තියෙනවා ගීත ගායනා කරන්න ගිහිල්ලා තියෙනවා යම්කිසි කාලයක්. ලතා වල්පොල කියන ගායිකාවත් එක්ක ළමා මණ්ඩපයේ ගීත ගායනා කරලා තියෙනවා කියලා ඔහු ගායනා කරලා දෙනවා. පස්සේ තරඟවලදීත් ඔහු ගායනා කළා. ඉතින් මේ විදිහට අපිට ගායන ඉතිහාසයක් පොඩ්ඩක් තියෙනවා. ඒ කියන්නේ ඒ ඉතිහාසය කියන්නේ එන්නේ ඒතර සංස්කෘතිකමය වශයෙන් එන බලපෑම දෙතන තියෙන්නේ. ඔබ පරිසරය, එතකොට වටපිටාව, පල්ලිය, අනිකුත් පාසල මේ ඔක්කොමත් එක්ක දෙන්නේ මෙතන. ඔව් දැන් අපේ අම්මා වුණත් හාමෝනියම් වාදනය කරා කියලා මම පොඩි කාලේ නෙමෙයි මගේ අයියලා කියලා තියෙනවා පොඩි කාලේ හාමෝනියම් එකක් වාදනය කරයි කියලා අම්මා කියලා තියෙනවා. අපේ අම්මා තමයි බොහොම ධෛර්යවත් කරලා අපිව මේ සංගීතාංශයට යවන්න උත්සාහ කරපු තැනැත්තිය. එතුමියගේ නම? එතුමි ස්ටෙලා ධර්මරත්න. ඉතින් ඇය තමයි අපිව බොහොම උනන්දු කරලා කොටිම අපි මමයි රොනලුයි පළවෙනි වතාවට තරඟයකට යනකොට ඇය තමයි ඩේලි නිවුස් එකේ ඔය මෙහෙම තරඟයක් තියෙනවා කියලා දැකලා ඇප්ලිකේෂන් එක අයිදුම්පතක් යවලා අපි උනන්දු කරේ. එතකොට ඇය තමයි ශිරෝමිගේ ආච්චි. ඒ කියන්නේ මගේ සහෝදරියගේ දුව තමයි ශිරෝමි. එතකොට මගේ අක්කගේ. ඉතින් එතකොට ශිරෝමියෝ හිටන් උනන්දු කරේ මේ ඇය. ඒකයි අපි පළවෙනි ගීතේ මම ශිරෝමිගේ ගීතේ කොන්දනමා ගැන ගීතේ ආච්චිට හැදුවෙන්න හේතුවත් එක තමයි. මගේ අම්මා තමයි ඕකට අපිව හරි පාරට දාන්න ට්‍රැක් එක මම. ඒ කියන්නේ කොන්ද නවාගෙන හැරමිටි ගහගෙන. ඔව් ඒ ගීතේ කියන්නේ ආච්චි වගේ නෙමෙයි අපේ අම්මා. නමුත් අර ආච්චි කියන සංකල්පය මං ගත්තේ අපි ගමේ දකින ආච්චි කියන සංකල්පය. මොකද සින්දුවක් හදනකොට මුළු රටටම රටේ මින්න ආච්චි කෙනෙක් සංකේතවත් වෙන්න එපා. ඉතින් ඒ කාලේ අපි දුටු ආච්චිලා හුඟක් යන් ওই කොන්දන බාගෙන හැරමිටි ගහගෙන තමයි ගෙවල් වල හිටියේ. ඉතින් ඒක තමයි අපි සංකේතවත් කරේ. මේවා හරිම සරලයි මේ පදමාලා.
ඒ කියන්නේ ඔබතුමා කොට සංගීතයෙන් කියන්නේ සංගීතය ඉගෙන ගත්ත සංගීත පිරිසක් කියලා බැලුවම හරිම දැනෙන කතා කරන වහර මේ තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔබතුමාලගේ වැස්ස වගේ එකක් ගත්තම මේ නිකන් මේ පොඩි ළමයෙක් බලන් ඉඳලා ඉවර වෙලා මේ වාක්‍ය රචනාවක් ලියලා වගේ. හරියටම හරි. ඔව්. කානු දිගේ මහජයටම වතුර ගලනවා කියනවා. ගෑනු 3 දෙනෙක් කුඩ යටින් ගමන් කරනවා කියනවා. මේ දකින්න දේනේ. හරියටම දකින්න. ඒ කියන්නේ කොටහේනේ ඔතන ඔබතුමා සමහරට මට පේන්නේ කඩපිලක හරි කොහේ හරි දෙනක ගේ ඉස්සරහලා බලාගෙන ඉන්නවා ඇති. පොඩි කානුවෙන් වතුර යනවා, බෝට් පදිනවා. ගන්න ගෑනු 3 දෙනෙක් කොහේ යනවා. මේවා තමයි ලියවෙන්නේ. ඇත්ත වශයෙන්ම අපේ ගෙදර කෙටි තාප්පයක් තිබුණේ ලැටිස් මේ ගහපු ගේක. ඒ තාප්පය අතරින් ඔළුව මෙහෙම කරලා කානුව අපිට පේනවා කානුව වතුර ගලා යනවා. අපි ඒ දවස්වල බෝට්ටු හදලා දානවා. වතුර ඔය කාන්තාව යන එක ඉස්කෝලේ හැරලා ළමයි යනකොට ළමයි හරි ආසයි වැස්සේ නාන්න. ඔය කොළු කුරුට්ටු වැස්සේ නානවා කියන්නේ අපි දැකපු දේවල්. ඒතර ජේමිසාගේ කඩයත් ওই විදිහටම තිබ්බද? ජේමිස් අයියා නෙමේ නම. නමුත් කඩයක් තිබුණා. ලී වලින් වහන කඩයක් තිබුණා. ලෑලි ටික මෙහෙම ලෑලි ටික මෙහෙම කරලා ලෑලි දානවා ටක් ගාලා විදුලි කොට කරනකොට අය මිනිස්සු ආවම කරදරයිනේ. ඒ කාලේ තිබුණේ ලාම්පුනේ කඩවල. ඉතින් මිනිස්සු ආවම විදුලි කොටන කරනකොට වහනවා. මට ඒ කියන්නේ මගේ චිත්ත රූප දැන් මැවිලා තියෙන ඔය ඔබතුමා කියන තැනට. කියන්නේ ගීතය ඇහුවම එහෙම වෙනවනේ. වෙනවා. ඒ ඇත්ත වශයෙන්ම ගීතයක චිත්ත රූප මැවෙනවා නම් එහෙම නැත්නම් ගීතයෙන් කියන්න හදන්නේ යම්කිසි හැඟීමක් නම් ඒක ඇති වෙනවා නම් ඒ ගීතය සාර්ථකයි. ඔව්. ඒකනේ එහෙම සාර්ථක උනේ. ඔව්. එහෙමනම් මේ වැස්ස වහිනවා. ඈත ගෙමින් බලා රොදප්පා වෙනවා. සීත සුළං කැරලි ගැසී තදින් හමනවා. ඈත ගෙමින් බලා රොදප්පා වෙනවා. සීත සුළං කැරලි ගැසී තදින් හමනවා. ආලෝකයේ අඳුර විසින් ගිලලා දමනවා. මහ වැස්සක් කිපි හැටියේ කඩා හැලෙනවා. ආලෝකයේ අඳුර විසින් ගිලලා දමනවා. මහ වැස්සක් කිපි හැටියේ කඩා හැලෙනවා. ඕ වැස්ස වයින්නවා. ඕ වැස්ස වයින්නවා. කානු දිගේ මහ ජයටම වතුර ගලනවා. ගෑනු 3 දෙනෙක් කුඩ යට ගමන් කරනවා. කානු දිගේ මහ ජයටම වතුර ගලනවා. ගෑනු 3 දෙනෙක් කුඩ යට ගමන් කරනවා. කුණාටුවේ සැරගතියට ගස් කැරකෙනවා. වෙලේ තියෙන පොඩි පැල්පත්ටි යඹා යනවා. කුණාටුවේ සැරගතියට ගස් කැරකෙනවා. වෙලේ තියෙන පොඩි පැල්පත්ටි යඹා යනවා. ඕ වැස්ස වයින්නවා. ඕ වැස්ස වයින්නවා. විදුලි කොටනවා සැරටම අකුණු ගහනවා. ආරේ ඉන්න කොළු කුරුට්ටෝ වැස්සේ නානවා. විදුලි කොටනවා සැරටම අකුණු ගහනවා. ආරේ ඉන්න කොළු කුරුට්ටෝ වැස්සේ නානවා. ජේමිසාගේ කඩේ වේල පහින් වසනවා. අහස් කුමාරයා තවම කඳුළු සදනවා. ජේමිසාගේ කඩේ වේල පහින් වසනවා. අහස් කුමාරයා තවම කඳුළු සදනවා. ඕ වැස්ස වයින්නවා. ඕ වැස්ස වයින්නවා. වැස්ස නැති කලින් නියගය කී ඇතිබුණේ. ජලාස හිඳුනේ විදුලියද නැතිබුණේ. වැස්ස නැති කලින් නියගය කී ඇතිබුණේ. ජලාස හිඳුනේ විදුලියද නැතිබුණේ. වැස්ස නැතිව හැම කෙනෙක්ම දුකින් පසු වුණේ. වැහපු ගමන් වැස්ස සියලු ප්‍රශ්න විසඳුනේ. වැස්ස නැතිව හැම කෙනෙක්ම දුකින් පසු වුණේ. වැහපු ගමන් වැස්ස සියලු ප්‍රශ්න විසඳුනේ. ඕ වැස්ස වයින්නවා. ඕ වැස්ස වයින්නවා.
ඕ වැස්ස වයිනවා ඕ වැස්ස වයිනවා ඕ වැස්ස වයිනවා ඕ වැස්ස වයිනවා. බෑලා ඉවරුණෙන් පස්සේ මොකද වෙන්නේ? වැස්ස ගීතේ ඉතාම ජනප්‍රියතාවට පත් වුණා. විශේෂයෙන්ම අර හෝ හෝ කියලා කැලලක් තියෙනනේ. හෝ වැස්ස කියලා. ඒක ඇත්ත වශයෙන්ම මට ඒ කාලේ වැස්සේදී ඇහුණ හඬ. අර හෝ වහිනකොට හෝ ගාලා. මොකද අපේ අම්මා කියනවා අන්න දැන් හෝ ගාලා වැස්සක් එන්න යන්නේ ඇඳුම් ටික එළියට ගන්න කියන වෙලේ දාලා තිබුණා. ඒකයි මේ හෝ එකේ එන්නේ. ඔව් හෝ එකේ එන්නේ. ඒ කාලේ මිනිස්සු වැස්ස ඇඳුනේ හෝ ගාලා වහින්න යන්නේ. ඒ හෝ කියන වචනේත් එක තමයි වැස්ස ඇඳින්නේ. හෝ ගාලා වහින්න යන්නේ. හෝ ගාන වැස්සට තෙමුණා. ඒ පදේ තිබුණා ඒ කාලේ. ඉතින් මං හෝ වැස්ස වයින්නවා කියන එක දැන් මේකයි. ඒක තමයි ගීතයේ කැචි වචනේ වුණේ. අපි තාමත් අපේ ওই travel with චතුර වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන වැස්සම වර කෙලින්ම අපිට ට්‍රැක් එකේ ඉන්නෙත් ඒකමයි. ඒ කියන්නේ ඔළුවේ තියෙන්නේ එතන තාම. හෝ කියන එක. ඉතින් ඊට පස්සේ මේ ගීතය ජනප්‍රිය වුණාට පස්සේ නිකන් විහිළුවට වගේ අපි දවසක් ওই ගීතය ගායනා කරන්න ගිය වෙලාවක කට්ටියක් ඇවිල්ලා කිව්වා මේ ඉතින් අවුවටත් කියන්නකෝ ගීතයක් වැස්සට ඔයගොල්ලෝ කිව්වා ඒ කියලා. ඉතින් ඔක නිකන් විහිළුවට වගේ ටික කරපු යෝජනාව. පස්සේ ගෙදර ආවට පස්සේ අපි කිව්වා ඒකත් හොඳයි අවුවටත් සින්දුවක් කියන එක හොඳයි කියලා. හැබැයි අපි වැස්ස ගීතයේ ස්ට්‍රක්චර් එකමයි ගත්තේ. ඒ ගීතෙම තනුව ගත්තේ නෑ. ඒ ස්ට්‍රක්චර් එක හදලා තියෙන පිළිවෙලට අරගෙන ඒ ස්ටයිල් එකටම හැදුවා. අර වැස්ස වයින්නවා කියන්නේ අනිත් පැත්ත. ජේමිසාගේ දැන් කඩේ වහන එක අරිනවා. දැන් පිට්ටනේ කොල්ලෝ ඔක්කොම කොළු කුරුට්ටෝ වගේ එක දැන් පිට්ටනේ මේ පිට්ටනේ කියලා පන්දු ගහනවා. ඒවා ඔක්කොම අවු වැටෙන කාලේ අපි දැකපු දේවල්. ඒකම අනිත් පැත්තනේ ලින් කානුවගල් වතුර හිඳි හොඳට වතුර හිඳිලා ඔව්. මේක අනිත් පින් කරපු ලෙසින් ගොයම් කරල් රණින් දිලිලා. අර කුණාටු අපි කියන්නේ ගස් මැලවිලා කියලා කුණාටට මැලවුණු ගස් සිනාම වාලා. දැන් කුණාටට මැලවුණු ගස් ඔක්කොම දැන් hina වෙලා හොඳට ඉන්නවා ඒගොල්ලෝ. ඕකත් පොඩක් ඇහුවේ නැත්නම් අපරාධයක්. කඳු සිකර තුලින් හොරෙන් හොරෙන් එබිලා බලනවා. හිරු කුමාරයා hina වෙමින් රැස් පතුරනවා. අඳුරට පහනකින් මුළු ලොව එළිය කරනවා. වැසි ඉවරයි සන්තෝසයි අවුව වැටෙනවා. අවුව පායලා අවුව පායලා අවුව පායලා අවුව පායලා ලින්කානුවගල් වතුර හිඳි හොඳට වේලිලා පින් කරපු ලෙසින් ගොයම් කරල් රණින් දිලීලා කුණාටුවට මැලවුණු ගස් සිනාම වාලා වෙලේ තිබෙන පැල්පත් වල සතුට පිරීලා අවුව පායලා අවුව පායලා අවුව පායලා අවුව පායලා වැස්සට ගෙටගත් ඇදුරු ගෝනි එළිය දමන්නේ පිට්ටනියට රැස් වෙන කොල්ලෝ පන්දු ගහන්නේ ජේමිසාගේ කඩේට අද සෙනග පිරෙන්නේ වැසි ඉවරයි දුක ඉවරයි රබන් ගහන්නේ අවුව පායලා අවුව පායලා අවුව පායලා අවුව පායලා කඳු සිකර තුලින් හොරෙන් හොරෙන් එබිලා බලනවා. හිරු කුමාරයා hina වෙමින් රැස් පතුරනවා. අඳුරට පහනකින් මුළු ලොව එළිය කරනවා. වැසි ඉවරයි සන්තෝසයි අවුව වැටෙනවා. අවුව පායලා 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 පායලා. ඉතින් අවුව වැස්ස රැදවල් දෙකම එකයිනේ අපිට කිව්වා වගේ දෙකටම සින්දු කරලා තියෙනවා ගීත හදලා තියෙනවා. ගීත කොච්චරක් විතර ඔබතුමා රචනා කළා ඇද්ද සාමාන්‍යයෙන්? මගේ ගීත ප්‍රමාණය නම් මට කියන්න බෑ 200 ගාණක් විතර ගීත රචනා කරලා තියෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන් මම මේ පොතක් මුද්‍රණය කරා මගේ ගීත රචනා ඇතුළු කරලා
ගී කවි සරස කියලා. ගී කවි සරස කියලා ඒක 2018 වගේ මං නිකුත් වුණේ මේක. ඒකේ පොත් 200ක් විතර තියෙනවා. ඊට පස්සේ හදපු ගීත ඔකට ඇතුළත් වෙලා නැහැ. 2018න් පස්සේ පහුගිය අවුරුදු 5ේදී මං තව ගීත 50ක් විතර ප්‍රබන්ධය කරලා තියෙනවා, තනු සපයලා තියෙනවා. ඉතින් මේ ඕකේ ඇතුළත් වෙලා තියෙන්නේ බොහෝ දුරට ගුවන් විදුලිය හෝ තටිගත වෙලා තියෙන ගීතවල තමයි මුගක් වෙලා තියෙන්නේ. අපි කෙටි විරාමයකට යමු වෙලා එන්නම්. අපි රැඳෙන්නේ අද ධර්මරත්න බ්‍රදර්ස්. එහෙම නැත්නම් ධර්මරත්න සහෝදරයෝ කණ්ඩායමේ අවසන් පුරුක මෙල්රොයි ධර්මරත්නයන් සමග. දැන් මේ ආපහු පාරක් මෙන්න මේ ප්‍රශ්නෙට මම එනවා. ඒ කියන්නේ දැන් සහෝදරයෝ 4 දෙනෙක්. වයස වශයෙන් ගත්තම පරතරේ කොච්චරක් හිටින්නේ නැද්ද? දැන් දැනට දැන් මම බාලයා මට දැන් 77ක්. දැන් එතකොට මගේ ජීවතුන් අතර නැති රොනල් මට වැඩි අවුරුදු 2ක් වැඩිමල්. 79යි. ජේෂ්ඨම අයියා? ජේෂ්ඨම අයියා දැන් එයාට 85ක් 85ක් වගේ ඇති. මම හිතන්නේ 86 ලබනවා වෙන්න ඇති මේ අවුරුද්දේ. ඊළඟ අයියට ඇවිල්ලා 83ක් හරි 84ක් හරි. ඒතර කණ්ඩායම් දැන් මේ කණ්ඩායම් හැංගීමකින් වැඩ කරන්නේ. ඔව්. එක මතයක් 4 දෙනෙක් කියවනවා. දැන් මම දන්නවා දෙන්න ඉන්න කට්ටියත් බොරුවට එළියේ පේන්න හිටියට ඇතුලේ ගොඩක් අවුල්. ඔව්. කියන්නේ එළියට ඉන්න ගියාට. හැබැයි දැන් ඔබතුමාලා 4ක් කියන්නේ තව අමාරුයි. දැන් එක වහලක් යට හිටපු 4 දෙනෙක්. ඔව්. වහලවල් 4ක් යටට යනවා. ඔව්. 4 දෙනා 8 දෙනෙක් වෙනවා. ඔව්. 8 දෙනෙක් ආපු ගමන් ප්‍රශ්න එන්න ගන්නවා. ඔව්. ඒ 8 දරුවෝ ඔක්කොමත් එක තව ප්‍රශ්න වෙනවා. ඉතින් ව්‍යාපාර වුණත් ඔය තුන්වෙනි පරම්පරාවෙන් ඉවර වෙන්න හේතුනේ. ඔව්. හැබැයි ධර්මරත්න බ්‍රදර්ස්ලා මම දැකලා නැහැනේ කොහෙවත් තනියෙන් ගීත ගායනා කරනවා. ඔව් දැන් මෙහෙමයි දැන් අපේ අර වෙලා තියෙන්නේ අපේ අම්මා ඇත්ත වශයෙන්ම ධර්මාර්ථ සහෝදරයෝ කියලා අපේ කණ්ඩායමකට අපිව කොටු කරපු නිසා දැන් මුලින් අපි දෙන්න දැන් අපේ ගෙදර මමයි රොනලුයි එක පටන් ගත්තට පස්සේ අපේ ගෙදරට යාබද නිවසේ තමයි මැක්ස්වෙල් හිටියේ. ඌ සම්බන්ධ වුණා. ඌ අහලම සම්බන්ධ වුණා. එතකොට ඒ කාලේ ක්‍රිස්ටි කියන්නේ මගේ වැඩිමල් සහෝදරයා හිටියේ ඈතක හිටියේ. බෝලවත්තේ කියන ග්‍රාමයේ හිටියේ වයි කාලේ. ඉතින් ඔහුගේ නෝනත් කැමති වුණා. කැමති වෙනකොට ඉතින් අපි සහෝදර වශයෙන් පුහුණු වීම ඔක්කොම එකට කරා. මොකද අපිට ඇවිල්ලා එකතු වෙලා ගායනා කරන්න සිද්ධ වෙනවා. මොකද අපේ ගීත අපිම රචනය කරේ. එතකොට අපිම තමයි තනු සැපෙව්වේ. අපිම තමයි ගායනා කරේ වේදිකාවේ. එතකොට අපිම තමයි රෙකෝඩින්ග්ස් වල ගායනා කරන්නේ. හැබැයි අපි තටිගත කිරීම වලදී අපි වෙන වෙන වාද ශිල්පීන්ගේ සහාය ලබා ගත්තා රෙකෝඩින්ග්ස් වලදී. සහ වේදිකා ප්‍රසංග වලදී. දැන් ඔබතුමාලා දැන් ඒකේ පද රචනාමය සහාය ගන්නකොට වේදිකා සහාය අනිතෙන් ගන්නවා කියනවා. දැන් ඩෙස්මන් සිල්ල මහත්මයාට ප්‍රබන්ධ කරපු ගීතේ ගත්තොත් කොමලි පනේ වගේ එකක්. දැන් මේකේ මේ ලියලා තියෙන එකේ කෙලිම මට පේන්නේ කාට හරි මේ මොකක් හරි මේ ලියුමක් ලියපු එකක්ද මන් දන්නේ නැහැ කියලා තනිප් පැත්තට. දැන් කාට හරි මෙන්න මෙහෙම එකක් තියෙනවා කියන ඒ කියන්නේ එච්චර දිගයිනේ මේ ගීතේ. ඔව් ඒ ගීතේ මෙහෙම ඒ ගීතේ අත්ත වශයෙන්ම කියනවා නම් ඔය විදිය හැඩවුරුකම තියෙන ගීතයක් පැරණි ගීතයක් තිබුණා. ඒ කියන්නේ ඔය ස්ටයිල් එකේ ශෛලියේ. ඉතින් ඒ ගීතේ සුළු වෙනස්කම් කරලා ඒ ගීතේ පද සකස් කරලා ඩෙස්මන්ඩ් ඩිසිල්ලා වගේ කෙනෙක් රෙකෝඩින් එකක් ආවම ඔහු බයිලා ගායනට බොහොම දක්ෂ ගායකයෙක්නේ. ඉතින් ඒක නිසා මම හදපු ගීතයක් ඒකයි හායි හුයි බබි ආච්චිගේ බයිසිකලේ කලේ කොල්ලෝ කෙල්ලෝ එක තුළ ඒ දෙකම ඒ තිබුණු පැරණි ශෛලියේ ගීත අනුවකට තමයි ගී පද රචනයකට තමයි මම සම්බන්ධ වෙලා කටයුතු කරේ. දැන් ඒ වෙලාවේ මට දැන් අනිත් පැත්තට මතක් වෙනවා ඔය ආච්චිට ලිව්වා වගේම කොන්ද නවාගෙන හැරමිටි ගහගෙන 100ටත් ගීතයක් ලිව්වනේ. 100 ගීතයක් ලිව්වා. අර ඒකත් හැමෝම දන්නේ කවුද මේක කරේ කියලා බැයි උනට. දැන් ඒකත් ඇත්ත වශයෙන්ම කියනවනේ ආච්චිට ගීතයක් ලියපු නිසා කීප දෙනෙක් අපිට ඉන්නු කළා 100ට ගීතයක් කියන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ මුලින්ම මේක ගායනා කරේ ඔබතුමල්ලමද ඒතකොට? ඔව් මේ ආච්චිගේ ගීත ගායනා කළ ශිරෝමිනි මගේ සහෝදරි මගේ අය ජීවතුන් අතර නෑ සුවිටියාගේ නම. ඇගේ මගේ සහෝදරියගේ දුව. එතකොට මේ ඇයටනේ ඔය කොන්දනමාගෙන හැදුවේ. ඒ ගීතේ අසිමිත ජනප්‍රිය වුණාට පස්සේ දෙවෙනි හෝ තුන්වෙනි රෙකෝඩින් එකට 100ට රෙකෝඩින් හදන්න කිව්වම හැබැයි මම මේ හදලා තියෙන්නේ ගමේ විතර මිනිස්සු දකින්න 100 කෙනෙක්. අර බුලත් තෙප්පුවෙන් ඒවා කන ඒ වගේ 100 කෙනෙක් මේ ඒක පොඩක් මේ සංගීතේ නැතුව පොඩක් කියලා පෙන්නනවද මැද්දේ? කරුංක ගෙඩියක් තරමට කොණ්ඩේ බෑන්ද? කරුංක ගෙඩියක් තරමට කොණ්ඩේ බැඳලා තිරික්කලේ නැග පොළට ගිහිල්ලා එප්පුව පුරවයි බුලත් ගෙනල්ලා කඩිසර ගමනින් සීයා ඇවිල්ලා. ඔය ගම්වල සීයලා පොඩ්ඩක් කඩිසරයිනේ. ඒගොල්ලෝ
යනවා තිරික්කලේ යනවා ගිහිල්ලා බුලත් කනවා නිතරම නැමිච්ච පනාව කොණ්ඩේ ගහනවා සුදුවර නීට් එකට ඇඳුම් ඇඳලා ඉන්නේ නේද? එයා සීයා ඉන්නකොට එහෙම නේ. ඔව් ඒ වගේ සීයා කෙනෙක්ගේ මේ රූපේ තමයි මම මැව්වේ. හැබැයි අන්තිමට පරම්පරාවේ වරුණම තමයි කියන්නේ. ඔව් ඒ සීයලා එහෙමනේ. ඒගොල්ලෝ කියන අනේ අපි මේ පරම්පරාවෙන් ඒකෙන් ආපු යන් අපි මෙහෙම දැන් හිටියට කියලා පරම්පරාවේ වරුණාවනේ සාමාන්‍ය සීයලා කියන්නේ. පානම් බොක්කේ රටේ රාලා වගේ. ඒක වාගේ. ඔව්. ඒ වෙන කතාවක් කමන්නේ. මේක මතු කරලා දැන් මේ අපි යනවා එතනින් එහාට මේ එතකොට මේ සකල භුජං කොට කලිසං කියලා කියනවනේ. ඔව්. ඒ නියම් වචනෙට දාපු එකක්ද ඔබතුමාලා නැත්තම් මේ සකල භුජං ඔව් ඇත්තටම ඒ කාලේ ඔය සකල භුජං කියන නම යෙදුමක් තිබුණා සමාජයේ. සකල භුජං කොට කලිසං කියලා. ඕක වේදිකා නාට්‍යයකුත් ආවා සකල භුජං කියලා. සකල භුජං පැනලා ගොහින් කියලා ආවේ. අපේ පැත්තේ හිටියා වැඩ මිනිස්සෙක් බුප්පත් මිනිස්සෙක් ඒ මිනිස්සු කොට කලිසම්මයි අඳින්නේ. දැන් එතකොට ඒ කාලේ සමුපකාරයෙන් අපිට හාල් දෙනවනේ මේ කූපන් එකට. එතකොට අපේ අම්මා හාල් ගේන්න යවන්න කියනවා අපිට කියනවා අර සකල භුජං ඉන්නවා නම් පොඩ්ඩක් කතා කරන්නකෝ එයාට කීයක් හරි දීලා අපේ හාල් ටික ගෙන ගන්න කියලා කතා කරනවා. ඒ අම්මා අපේ මමී සකල භුජං කිව්වේ මේ මිනිස්සයා හැමදාම කොට කල්සන් අඳින්නේ. වැඩිහිටි මිනිස්සෙක්. ඉතින් ඒ සකල භුජං කියන එක නේ ඕන කෙනෙක්ගේ ගෙදරින් කිව්වොත් මේක කරලා දෙන්න මේක කරන්න කිව්වම එයා කරනවා. ඉතින් මං මේ සකල භුජං කියන නම අරගෙන ඒ කාලේ මගේ පරිසරයේ මම දැක්ක හැම ගේකම පුංචි ළමයි හිටිය වැඩකාරකමට. ලොකු ගෙවල් වල හැම ගේකම පුංචි ගෑනු ළමෙක් හරි පිරිමි ළමෙක් හරි ඉන්නවා. ඒ ළමයාගේ වැඩේ වත්ත අතු ගන්නවා මේවා කරනවා ලිඳේ වත් මම දැකලා තියෙනවා. ඉතින් මම මේ සකල භුජං කියන නම අතනෙන් අරගෙන ඒ වගේ ළමෙක්ට ආදේශ කරලා මම ওই ගීතේ හැදුවේ. හුඟක් ජනප්‍රිය වුණා ඒ ගීතේ. ඔබතුමාගේ ගීත රචනාවල පැහැදිලිව අපි දකින එච්.ආර්. ජෝතිපාලයන්ට පවා ගීත නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ වගේ සුන්දර කතාවල එක තැනක කියලා තියෙනවා ජෝතිපාල මහත්මයාම ලංකාවේ හොඳම ගී තනු රචකයා පළවෙනි සරත් දසනායක කියන්නේ. දෙවනියා මෙල්රොයි ධර්මරත්නයන්නේ. ඔව්. එහෙමනේ? ඔව් ඒක විහාගේ මමත් ඒ කතාව අහලා තියෙනවා. අහලා තියෙනවා මම දන්නේ නැත්ත. ඔව් මමත් අහලා තියෙන කතාව මේ මොකද මේ ජෝතිපාල ජීවිත මන්ත්‍රණය ආව පිළිගත්තේ චිත්‍රපටිවල ඔහුට හොඳම තනු හැදුනේ සරත් දසනායකෙන් කියලා. වේදිකාවට හොඳම තනු හැදුනේ මගෙන් කියලා. එහෙමයි ජෝතිපාලගේ වෙන් කරලා තිබුණේ මම ජීවිත අර හොඳම කතාව නෙමෙයි එහෙනම් මම ඒක ඉල්ලාස් කරගන්න ඕන. හොඳම දෙවනි අවස්ථාව. නෑ නෑ ඒ සමහර වෙලාවට ඒක ඉතින් ඒක මම අහලා තියෙන කතාව වැරදි වෙන්නත් පුළුවන්. ඒක මම මට කියපු කතාව මම කියලා තියෙනවා. මොනවද සාමාන්‍යයෙන් එතුමාට කරපු ගීත ඔබ? මම එතුමාට කරා දුරකථනය මම කරේ. දුරකථනයේ මේ ක්ලැරන්ස්ට ගිය ගීතයක්නේ. කරුණාත් අබේසේකර පද රචනයක් ලියලා ක්ලැරන්ස්ට දුන්නා දුරකථනයේ මම ඔබ අමතමි කියලා ගීතයක්. ක්ලැරන්ස් බැලුවා මේකට මෙලඩි එකක් දාන්න බෑ කියලා. එයාට අමාරුයි කියලා. එයා මේ සූර්ය රෙකෝඩ් සමාගමෙන් මේ ජෝතිපාලගේ රෙකෝඩින් එක ආවම වික්‍රමසිරි මහත්තයාට කිව්වා මේ මන් දුන්න ටිකක් තියෙනවා මම ඒක දෙන්නම් මෙල්රොයිට උත්සාහ කරන්න කියලා. පස්සේ ඉතින් මං කිව්වා ක්ලැරන්ස්ට ඉතින් අමාරු වුණා නම් මටත් අමාරු වෙයි කියලා. පස්සේ වික්‍රමසිරි කිව්වා කමන්නේ ඔය ඒක අරගෙන ගිහිල්ලා උත්සාහ කරලා බලන්න පදරගෙන. ඊට පස්සේ මං උත්සාහ කරනකොට මට ඔයකට අපූර්ව තනුව ආවා මේ දුරකථනය කියන. උතර මේ ජෝතිපාල මහත්මයාට මං කරා ඔබ නිදන්න ගංගාවයි මහමෝදයි. එතකොට මලින් පිරී ගිය විසල් වනේ එම ජෝතිපාල මං කරපු තනු තමයි. එතකොට ආයිබෝන් සයනාරා කියලා ගීතයක් අර ජපානයේ විදියට ඒක මං කරා ඒක අර සරච්චන්ද්‍ර මහත්මයාගේ පොතෙන් මලගිය ඇත්තෝ කියන පොතේ චරිත දෙකක් අරගෙන තමයි මං ඒ පොත කියවලා මට ලැබිච්ච ආభాසය තමයි මේ සින්දුවේ තියෙන්නේ. ආයිබෝන් ජපාන් ලන්දේ සයනාරා කියලා. ඒක මගේ සාහිත්‍යයත් එක්ක අපේ ඇසුර තිබුණා බොහොම. ඒ කියන්නේ ඒ කාලේ එහෙම ගැටීමක් තිබෙත් නැද්ද ඔය කණ්ඩායම් වල? ගැටීමක් කියන්නේ මොන විදිහේ ගැටීමක්ද? මම කියන්නේ දැන් මේගොල්ලෝ හොඳ එකක් දැම්ම අපි ඊළඟ එක දාන්න ඕන අපි දැන්. ගැටීමක් නෙමෙයි ඔයාගේ තරංගයක් තිබුණා. හරිම හොඳ ඒක සුවද තරංගයක් තිබුණා. ඇත්ත වශයෙන්ම ඔයා කියන කතාව ඇත්ත. ඒක මම කියනවා අදටත් අවශ්‍යයි. තරංගයේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් දුරකථනය කරන්න ගියාම වෙලාවේ මට ක්ලැරන්ස් දෙකකුයි මම දෙකකුයි කරේ. මට උවමනාව තියෙනවා මේ ක්ලැරන්ස් කරන දෙකට වඩා හොඳට මගේ දෙක කරන්න. ඒක ක්ලැරන්ස්ටත් ඒ උවමනාව තියෙනවා. ඉතින් අපිට දැන් අපි හොඳ එකක් කරොත් අපිට ඕනේ අරයා කෙරුවට වඩා හොඳ එකක් කරන්න. දැන් ඔය මිල්ටන් මල්ලවාරච්චිගේ හුඟක්ම ගීත ක්ලැරන්ස් කරපු නිර්මාණ තියෙනවා. ඒවා ජනප්‍රිය තියෙනවා.
දැන් මට මිල්ටන් මල්ලවර්ච්චිගේ ගීතයක් නිර්මාණය කරන්න හම්බුණා. මම කල්පනා කරන්නේ හැමිසම ටැරන්ස් කරපු වාගේ ලස්සන ගීත තියෙනවා. මම කරන්න ඕනේ ළඟටවත්. මම මේ මයි ගහට මම කරා. දැන් ඉතින් අන්න එකයි අපි ස්ටෑන්ඩඩ් එකක් බලාපොරොත්තු වෙන්නේ. ඒක ඇවිල්ලා මේ තරංගයක් මිස ගැටුමක් නෙමෙයි. එකට හම්බ වෙනවා කතා කරනවා hina අපි වෙනවා. ඔව්, ඒක සංගීත දැනුම බෙදා හදා ගන්නවා ඒ වගේ දේවල්. ඔව් සමකාලීනව අපි බොහොම දැන් ක්ලැරන්ස් මම තනිකරම සමකාලීනව. අපි එකම කාලේ කියන්නේ ක්ලැරන්ස්ලා අපිට වඩා මූන් ස්ටෝන්ස් අවුරුදු දෙකක් කලින් ආවට පස්සේ අපි වේදිකාවේදී එකට ගායනා කරේ. ක්ලැරන්ස් මාව දන්නවා මං දන්නවා. දැන් උදාහරණයක් වශයෙන් මම මියුසික් කරපු අයිබෝන් සයනාරා එකේ රිද්ම් ගෙව්වේ ක්ලැරන්ස්. අයිබෝන් රෙකෝඩින් එකේ රිද්ම් ගෙව්වේ ක්ලැරන්ස්. ඒතර ඔහු මගේ රෙකෝඩින් රිද්ම් ගෙව්වා. එතකොට මේ මයි ගහයට රිද්ම් ගෙව්වේ ක්ලැරන්ස්. ක්ලැරන්ස්ගේ ලීඩ් ගිටාරිස්ට් තමයි මේ මයි ගහට ලීඩ් ගහලා තියෙන්නේ ඩික්සන් ගුණරත්න. ඒ කියන්නේ අපි අතර සුවදතා අපි අතර යටුමක් තිබුණේ නැහැ. සුවදතාවය තිබුණා. එයාගේ මියුසික්ලා අපි පාවිච්චි කරා මම පාවිච්චි කරා. ඉතින් එහෙම දෙයක් තුනක් තරංගේ තිබුණා. තරංගේ කියන්නේ යාට අපි බලන යාට වැඩි හොඳ මෙලඩියක් කරන්න, අරයට වඩා හොඳ එකක් කරන්න. ඒක තමයි ඒකෙන් තමයි හොඳ නිර්මාණ ආවේ. දැන් මේ කාලේ වෙනමම උපසංස්කෘතියක් නෙමේ සංගීත ඒ කියන්නේ කණ්ඩායම්ලත් පේන්නේ. බෙල් බොටම් එක, එක්කෝ කැලිප්සෝ, එක්කෝ සාරම, පාංකොල තොප්පිය ඔය එක විදිහේ තියෙන දේවල් ටිකක්. ඔව්. නමුත් ඔබතුමාලගේ මම දකිනවා එක මේ කවර් එකක්. ඒකේ කාර් එකක් උඩ සහෝදරයෝ 4 දෙනා මේ බෙල් බොටම් එකක් වගේ ඇදලා ඉන්නේ. නමුත් ඒ වුණාට අලුත්ම ඒ කියන්නේ දැනට මේ පාවිච්චි කරන විදිහේ ඒ ෂර්ට් එක ඩිසයින් එක ඔක්කොම ගත්තාන් පස්සේ ඒකට කොහේ හරි ආభాෂයක් ගත්තද නැත්නම් මේ බෝතලේ උඩ තියන් ඉන්නේ. කිසිම ආభాෂයක් ගත්තේ නැහැ. ඔය ඒ ගීතය බේබද්දා කියලා අපි සරස්වති ස්ටෝර්ස් කියන තැනකට අපි රෙකෝඩින් එකක් කරා. බේබද්දා කියන සින්දුවක් තිබුණා. ඒක කියන්නේ බේබදුකමේ ආදීනව තමයි ඒක කියන්නේ. ඒතකොට ඕකේ දැන් රෙකෝඩ් කවරේට පින්තූරයක් අරන් එන්න කිව්වම මම ගෝල් ෆේස් එකේ තමයි පින්තූර ගත්තේ. වාහනයක ගිහලා වාහනේ නවත්තලා මම නිකන් අයිඩියා එකක් කිව්වා මේක බේබද්දානේ මේ සින්දුවේ ප්‍රධාන සින්දුව එන්නේ. අපි 4 දිනාටම බෝතල දීලා අපි එක එක ඉරියව් වලින් එක එකනා බොන විදියට දාලා අපි පින්තූරයක් ගමු කියලා. අපි එක ගත්තේ අත්‍යවශ්‍යම රෙකෝඩ් කවරේට නෙමෙයි. අපි ගත්තේ පබ්ලිසිටි වලට. පත්තරයක දානකොට මේ බේබද්දා සින්දුවක් කරා කියලා දැම්ම කියලා. එතකොට ඒක පුදුම වැඩේ කියන්නේ අපි 4 දෙනාම බොන්නේ නැහැ. ජීවිත කාලෙම අපි 4 දෙනාම මත්පැන් පානයෙන් තොරයි. ඒත් ඒ කියන්නේ මේ මෙච්චර සංගීත කණ්ඩායම මෙච්චර පිරිසක් ඉඳලා රෑලි වෙනකම් මේ ස්ටේජ් වල ඉඳලා බොන එක අදාළ නැහැ නේ. අපි සම්පූර්ණයෙන් බිව්වේ නැහැ. මේකද අපේ අම්මනේ මැනේජර්. ඉතින් අපි යන්න තැන අම්මා යනවනේ අපිත් එක්ක. අපි එක්කෙනෙක්ට සිගරට් බිව්වෙත් නැහැ. ඉතින් ඒ වගේ කෙනෙක් දැන් එතකොට දැන් අම්මා මැනේජර් විදිහට ගියාට ඒ කාලේ ඔබතුමාලගේ වයස 35 40ක් ඇතිනේ. ඔව් අම්මා අපිත් එක්ක ගියා අපි යන හැම ස්ටේජ් එකකටම. ඒ වුණත් මේ අම්මා එහෙම ගියා කියලා බය ඒක අරු ගෞරවේ ඔව් ඔය විනේ තිබුණා. අපේ ඇඳුම් ඔක්කොම අම්මා තමයි අරගන්නේ ඔක්කොම බෙදනවා මෙයා කරනවා. ඉතින් මේ මම කියන්නේ මේ අම්මට බය නිසා බිව්වේ නැතුව නෙමෙයි. ඒක තමයි අපි හැදුණු ක්‍රමය. ඉතින් දැන් ඔය නමුත් රෙකෝඩින් කම්පැනි ගෙනිච්චාට පස්සේ ඒගොල්ලෝ කිව්වා මේක හොඳයි කවරේට දාන්න කියලා ඒගොල්ලෝ දැම්මා ඒ කවරේට. ඒක තමයි ඔබ කියන කවරේ. දැන් මේ වෙනම උපසංස්කෘතියක් මෙතන හැදුණානේ. ඒ කලාව ගීත කලාව මේ කොමත් එක්ක මම කියන්නේ මේකයි මම දකින්නේ වැරද්දකට වඩා දුර්වලකමක්. ඒ කියන්නේ දැන් මෙහෙම ගතියක් තියෙනවා. කවුරු හරි කෙනෙක් ගීතයක් කරලා යම්කිසි ශෛලයකට කියමුකෝ. තමගේ ශෛලයට ගීතයක් කරපුවාම ඒක ජනප්‍රිය වුණාම ඒකම අනුකරණය කරන කට්ටියක් එනවා. පී වෙනවා. දැන් තව අලුත් එකක් යමක් ගේන්න බලන්නේ නැහැ. ඒ කියන්නේ අපි කියන්නේ මල් සින්දු නම් මල් සින්දු තමයි. ඉතින් ඔබතුමාලත් එහෙම නේ කාලේ ඉතින් ඔබතුමාලා ඔය කැලිප්සෝ ටච් එකත් එක්ක තියෙන එක ගත්තා ඔක්කොම ඒකමනේ කරලා තියෙන්නේ. නෑනේ. දැන් බලන්න ඔයා බලන්න කණ්ඩායම් වුණාට දැන් බලන්න නෙවිල් අපි ඔක්කොම කණ්ඩායම් ගීත තමයි. නමුත් බලන්න අපි එක එකනා අතර තිබුණ අනන්‍යතාවයක්. දැන් උදාහරණයක් වශයෙන් නෙවිල්ලා කියපු ටයිල් එකක් තිබුණානේ. කියලා පෙන්නමු. දැන් නෙවිල්ලා කිව්වේ මොකද? ගායන ගැයුම් නටන නැටුම් ඉවත හෙලයි සෝක සුසුම් නිදන රැයේ ඒගොල්ලෝ කියපු ස්ටයිල් එකක් තිබුණා. එතකොට දැන් ක්ලැරන්ස්ලා කිව්ව වෙන ස්ටයිල් එකට මංගෝ කලු නැන්දේ එතනම හාමනි මේ නෙවිල්ලගේ 3 part හාමනි මේගොල්ලෝ තිබුණේ 2 part හාමනි. ඒගොල්ලෝගේ වඩා අවධානය මොකද තිබුණේ මියුසික් වලට මියුසික් වලට තිබුණා. අපි තනිකර ගැමි විදියට ගියා. අපි දේශීය ගැමි විදියට අපි ගියා. ඒක අපි ඇවිල්ලා දේශීය විදියට ඇහෙන විදියට ඈත හිමින් බලා අපි සවුන්ඩ් කරේ වෙන සයිලට ගියේ.
එතකොට නමුත් ඔක්කොම කණ්ඩායම් ගීත. කණ්ඩායම් ගීත යටතේ ගියාට දැන් බලන්න ජෝබී පෙරේරා ජගට තරන්න කියලා ගීතයක් කරා. ඒක තනි කර අනිත් නෙවිල්ලා කෙරුවෙත් නෑ අපි කෙරෙත් නෑ ඒ ස්ටයිල් එකට. ඒක වෙනස්ම. දුප්පත් වෙලා කියලා කවියෙන් පටන් ගන්නවා. මම කම්හලේ යක ඇඟුලක් තම වෙහෙසුණා. ඒක වෙන ස්ටයිල් එකට යනවා. එතකොට දැන් බලන්න ලොස් ෆ්ලැමින්ගෝස් ඒක වෙන ස්ටයිල් එකට යනවා. ඒ හැමෝම තමන්ගේ ශෛලියක් තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගන්න බැලුවා අරක ඇතුළත. සායක තියාගෙන ඉන්නත් උත්සාහ කරානේ. උත්සාහ කර එක තියාගෙන. දැන් මේකේ වෙලා තියෙන මල් සින්දු හදන්න ගත්තොත් මල් සින්දු මේ කාලේට හදන්නේ. දුක නම් දුක අඬනවා වෙන. අනේ ඒ කාලේ ගණිකන් ගායකයෝ බලන්න. දැන් ජෝතිපාල කවදාවත් වල්පොල වෙන්න හිතුන්නේ නෑනේ. ජෝතිපාල එනකොට ජෝතිපාල හිතුන්නේ නෑ වල්පොල වෙන්න. උතර මිල්ටන් පෙරේරා හිතුවේ නෑ ජෝතිපාල වෙන්න. එයා කිව්වා එයාට අඬන්නතාවය. ඒක මිල්ටන් පෙරේරා මිල්ටන් මල්ලවරච්චි ගිය ගමන් දෙකම මිල්ටන් උනාට කොච්චර වෙනස්ද? කොච්චර වෙනවද? අන්න හරි. දැන් ඔයා හරියද? දැන් මිල්ටන් පෙරේරා කියපු විරාගීයයි මිල්ටන් මල්ලාචික විරාගීය අතර ලොකු වෙනසක් තියෙනවා. උදාහරණ මේකයි. දැන් මම කියන්නේ අපි කියන්නේ රහට විරාගීය කිව්වේ මිල්ටන් මල්ලාචි කියනවනේ. මං කියනවා නෑ. රහට විරාගීය කිව්වේ මිල්ටන් පෙරේරා. මිල්ටන් පෙරේරා තමයි රහට විරාගී. දැන් විරාගීය තියෙන්නේ රහ කියන්නේ විරාග රහනේ. විරා රහ. ඒතකොට ඒ කියන්නේ දුක දැනෙන්න ඕනේ අහන මිනිහට. දැන් එයා කියන්නේ තනිකර දැනෙන්න. සඳ නැත බබලෙන්නේ සුළුසුළු යාර මොන්දට දුක දැනෙන්න කියන්නේ. මිල්ටන් මල්ලාරච්චි කිව්වේ විරහව ලස්සන කරලා. විරහව දුක දැනෙන්න නෙමෙයි. විරහව දරා ගන්න පුළුවන්. ඒතර මිල්ටන් මල්ලාරච්චි කිව්වේ. කියලා වෙන්නකො. ඔව්. ඒ කියන්නේ ඔබ නන්දනුමට කඳුල ඇයි කඳුල ඔබයි හසරල් ඒක විඳින්න පුළුවන්. ඔව් ඒක ලස්සන. දාලා ගිහිල්ලත් දුක නෑ වගේ. ඔව් අන්න හරි. විරහව දරා ගන්නවා. අරක විරහව පෙන්නනවා. ඉතින් අන්න එකම විරහය වුණොත් කොටස් දෙකක් එකල දෙන්න පෙන්නේ. ඒ කියන්නේ මේකේ තෙරක් පෙනෙන්නේ නෑ නේ මේක. එකම දේ කරන්න නරකයි. දැන් වල්පොලගේ ස්ටයිල් එකට සින් කරන්නෙම නෑ ජෝතිපාල. ජෝතිපාලගේ තියෙනවා ස්ටයිල් එක. ජෝතිපාල පස්ස කාලෙක උඟක් ඔගේ තියෙන්නේ. ජෝතිපාල වචන දෙකෙන් දෙකට කඩන ගතියක් තියෙනවා. ඒ කියන්නේ බිඳුවැල් පවා ඉදී නනන වේදනාන එමනේ බොරුපාල කියන්නේ. මොකද ඔය සින්දුව කියන්න පුළුවන්. වල්පොල කිව්වනම් ඔබ කියන්නේ නෑ. වල්පොල කියන්නේ බිඳුවැල් තාලා දෙනෙත් නියවිලි එමක. ජෝතිපාලගේ ස්ටයිල් එක කඩලා කියන එක. ඉතින් ඒ ජෝතිපාලයේ ස්ටයිල් එක අතහැරියේ නෑ. ඒකයි එයාව අනුකරණය කරන්න අමාරු ඒකයි. ජෝතිපාලව අනුකරණය කරන්න බෑ කාටවත්. කවුරු හරි ජෝතිපාල වෙන්න හදනවා නම් සිංහල වෙන්න බෑ. කවදාවත් බෑ. ඒ මොකද මේ ජෝතිපාලගේ ස්ටයිල් එක එයාට අනන්‍යයි. ඒක නිසා කරන්න ඕනේ ජෝතිපාලගේ ගීතය අපිට අපේ පුළුවන් ශෛලියෙන් අපි කියනවා ගායන එයාට විකෘති කරන්න නැතුව ගායනය කරන එකයි. ඒකයි කරන්න ඕනේ. ඔබතුමාලාගේ එතකොට අනන්‍යතාවය තියාගෙන යන එහෙම එකඟතාවයන් තිබුණාද? අපි මෙහෙම කියමු මෙහෙම ගායමු නැත්නම් හතර දෙනා අපේ කණ්ඩායමේ. ඔව් කණ්ඩායමේ? ඔව්. ඒ අනන්‍යතාවය පළවෙනියෙන්ම අපේ අනන්‍යතාවය ඇති කරේ අම්මා. අම්මා කිව්වා අපිට කොන්දේසියක්මත් නෙමෙයි අපිට ප්‍රතිපත්තියක් දුන්නා. ඕගොල්ලගේ සින්දු මේක පවුලේ වැඩක්. ඕගොල්ලම තමයි කියන්න ඕනේ. ඕගොල්ලම තමයි හදන්න ඕනේ. පිටරට කියලා හදන්න එපා. ඕගොල්ලම තනු හදන්න. ඕගොල්ලම ගායනා කරන්න කියලා. අපි මේ ප්‍රතිපත්තියෙන් පොඩ්ඩක් විතර ඈතට ගියේ අපි ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායකත් එක්ක ගීතයක් කරා. ඒක තමයි ධර්මාර්ථ සහෝදරයෝ කරපු පළවෙනි ගීතය බාහිර ශිල්පිනෙක් එක්ක. සුජාතා අත්තනායකත් එක්ක රොමියෝ මමයි කියලා ගීතයක් කරා. ඒක විතරමයි අපි කරලා තියෙන්නේ ඒ බාහිර මෙයාගෙන. දැන් ශිරෝමිත් එක්ක ගීතයක් ගායනා කරා අපි බොරුවට අඬ අම්මිට වද දෙන කියලා ගීතයක්. ඉතින් ශිරෝමි කියන්නේ අපේ ඒත් අයලා ෆැමිලිනේ. අක්කගේ දුවනේ. ඉතින් අපි ඒ සීමාවෙන් ගියේ නෑ කොහොමත්. ඒ කියන්නේ ගොඩක් වෙලා කතා කරපු හින්දා පොඩි වෙනසකට කඳු කරේ යහලෙනවා.
දැන් මේ ගීත ඔක්කොගෙම අයිතිය තියෙන ඔබතුමාටද? ඔව් බොහොම එක අයිතිය තියෙන මටයි. ඔව්. කතෘ අයිතිය තියෙනවා. ඔව්. එතකොට ඒ වගේන් ලැබිය යුතු යම් කිසි ඔය දැන් මම හිතන්නේ FM දෙරණ අපේ වගේ ගොඩක් ආයතන වලින් මේක කතෘ භාගි ගෙවනවා. ඔව්. දැන් ගීත ප්ලේ වෙනවද සාමාන්‍යයෙන් ඔව් කොහොමද? සමහර ඒවා සමහර වේදිකාවේ කවුරු හරි ගායනා කරනවා නම් මට අයිති ගීත බොහෝ විට මාව කන්ටැක්ට් කරලා මට ගෙවනවා. ඒ වගේම මේ ඔස්කා සංවිධානයේට මම අනුබද්ධ වෙන්නේ. ඉතින් ඒ ඔස්කා හරහත් මගේ ගීතවල අයිතිය ඒගොල්ලෝ ඒක ගෙවනවා මේවා කරනවා. එහෙම නැත්නම් කෙලින්ම ඩිරෙක්ට් මාව කන්ටැක්ට් කරත් මගෙන් ඒ ගීතේ ගායනා කිරීමේ අයිතිය ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය ලොකු ගානක් දෝ වගේ සින්දුවක් වේදිකාවක කියනකොට ඒක නාය කරන ගාන ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේ කතෘ භාග මේව කොච්චරද කියලා. ඔව් නෑ එහෙම දැන් වේදිකාවේ ගායනා කරනවා නම් ඊටාම ලොකු ගානක් එන්නේ. දැන් ඕක මේ කවර් එකක් කරනවා නම් ඒක ආයෙ రీ රෙකෝඩ් කරන්න ඕන නම් තමාගේ ඒකට තමයි පොඩ්ඩක් අනිත් ප්‍රමාණයට වැඩි මේ ඉන්වෝල්ව් වෙන්නේ. එහෙම ලොකුම ගානක් නෑ. එච්චර ලොකු ගානක් නෑ. ඒක දරන්න පුළුවන් ගානක් දැන් තියෙන මේ රේට්ස් උයි දැන් තියෙන ටිකට්ස් වල ප්‍රයිසස් බලනකොට ඒක උගාක්ම ලොකු ගානක් කියලා කියන්න බෑ ඒක. ඒක සාමාන්‍යයෙන් ඔබතුමා එහෙම මේ ගීත ආපහු කවුරු හරි කෙනෙක් ප්‍රතිනිර්මාණය කරනවට ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒක කණ්ඩායමක් විදිහට. ඔව් දැන් මම කියන්නේ මේකයි. මම කියන්නේ cover versions හැදුනට කමක් නැහැ කියලා මගේ අදහස නම්. මොකද ඇත්ත වශයෙන්ම කියනවා නම් cover version එකක් කියලා කියන්නේ අලුත් පරම්පරාවක අලුත් කෙනෙක් දකින්න හැටිනේ. දැන් සමහරට අපේ පරණ ගීතයක් ඒගොල්ලෝ දකින්න දැන් කඳුකරේ ගීතේ උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඔරිජිනල් ගහපු ස්ටයිල් එකට නෙමෙයි මේ ට්‍රැක් එක අද මම සිං කරපු ට්‍රැක් එක ගහලා තියෙන්නේ. දැන් ඔරිජිනල් එකේ ගහපු ඉන්ටර්ලූඩ් එක පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ. ඒතර නමුත් අර අලුතෙන් ගායනා කරනවා කියන්නේ ඒ ඔඩියන්ස් එකටත් ඒක යනවා. ඒ ගීතේ යනවා. නමුත් ඒක නිසි පරිදි අවසරය ලබාගෙන ඒක නිසි පරිදි ප්‍රමිතියක් ඇතුව කරනවා නම් කමක් නැහැ. ස්ටයිල් එක නෙමෙයි. ස්ටයිල් එක කමක් නැහැ. ස්ටයිල් එක පොඩ්ඩක් එහාට මෙහාට යාට කරන්න ඕනේ නම් ඒක සාකච්ඡා කරලා ඒක කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ සමහරෙන් දැඩි ලෙස විරුද්ධයි මේ ඔරිජිනල් එක අරගෙන කවර එකක් කරනවට. මම නම් එහෙම විරුද්ධත්වයක් නැහැ. මම කියන්නේ අර මේ අනුකරණය කරන්න හදන්න එපා. දැන් ජෝතිපාලගේ සින්දුවක් අරගෙන කවර එකක් කරන්න ඕන නම් ඒකදී ජෝතිපාලව අනුකරණය නොකර තමාගේ දෙයක් අනන්‍යතාවයක් දෙන්න බලන්න ඒ ගීතයට කියලා. අපි මේ ගීත ඔක්කොම ගන්නකොට ඒතකොට පවතින ඒ තත්වයන් එක්ක ඔබතුමන්ලා මේ කාලේ ගත කරලා තින්නේ. ජීවිතේ විවිධ ප්‍රශ්න හැලහැප්පීම් වලට මුහුණ දෙන්නේ නැති. ඉතින් ඒ කාලේ කොහොමද නිකන් යනකොට පාර පුරා හැමෝම එනවා කතා කරනවා කොහොමද අහනවා දැන් වගේ නෙමෙයිනේ කාලේ යුවතියෝ එනවා බලනවා කතා කරනවා ඒ ආකර්ෂණය ඒ විදිහටම තිබුණද? ඔව් දැන් ඒ ආකර්ෂණය දැන් මේ කණ්ඩායම් ගීත වලට මම දන්නේ අනිත් ගායකයන්ට කොහොමද කියලා. අනිත් ගායකයන්ටත් මම හිතන්නේ ගුවන්විදුලි ගායකයන්ට විශේෂයෙන්ම ඒ ආකර්ෂණය තිබුණා. කණ්ඩායම් ගීත ගායනා කරපුවාන්ට පුදුම ආකර්ෂණයක් තිබුණා. දැන් ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් දැන් අපි 70 ගණන් වලනේ ගීත ගායනා කරේ. ඊට පස්සේ අවුරුදු 20ක් විතර අවුරුදු 15ක 20ක් කාලයක කණ්ඩායම් ගීත ගියෙත් නැහැ. සමහරයන් ජීවතුන් අතර නැහැ. සමහරයන් රට පදිංචියට ගිහිල්ලා. උතර ආයේ 90 දශකයේ තමයි ඇනස්ලි මාලවන මේ කණ්ඩායම් ගීත ප්‍රසංග පටන් ගත්තේ. අපිට පුදුම හිතුණා සෙන්ට් ජෝසප්ස් කොලෙජ් එකේ අපි තිබ්බා පළවෙනි ෂෝ එක. හරියට ආවා මේ අවුරුදු 50 60 කට්ටිය ආවා. ඇවිල්ලා අපිට කතා කරලා කියනවා අපි තමයි අවුරුදු 15 20 22 දී ඕගොල්ලෝගේ 70 ෂෝස් බලන්න ආවේ අපි තමයි කියනවා. මොකද අපි අඳුරන්නේ ඒගොල්ලෝ වයසයි. අපේ දරුවෝ දැන් අපේ ගෙදර අපි තැටි දාලා ඒගොල්ලෝ මේ සංගීතයට කැමති. අපි පුතුලා ළමයි වරගෙන ආවේ කිව්වා. ඒතොර යං ජෙනරේෂන් එකට ඒගොල්ලෝ කැමති දේ නිසා ඒගොල්ලෝ පෙන්ලා තියෙනවා. ඉතින් අපිව සමහරයන් බොහෝ විට අපිව අඳුරනවා. දැනටත් අපි සමහර තැන්වලට ගියාම අපිව බොහොම අඩු වශයෙන් තමයි දැන් රූපවාහිනී නාලිකාවල පෙනෙන්නේ. රූප නාලික වැඩසටහන් වලට අපි එන්නේ. අපේ ගීත යන්නේත් බොහොම අඩුවෙන්. ගුවන්විදුලියේ සමහර ගුවන්විදුලි නාලිකාවල අපේ ගීත යනවා. ඒ වුණාට මිනිස්සු මන් දන්නේ කොහේ මිනිස්සු බොහෝ දෙරට මිනිස්සු අඳුරනවා අපිව තාම. දැන් සමහර කෙනෙක් කතා කරන්නේ නැගිටලා බලන් ඉඳලා ඔයා කණ්ඩායමක ඉන්නවනේ දන්නේ නැහැ. ධර්මවත් මොකද මොන්ස්ටර් දෙම අහනවා. ඒකනේ මිනිස්සුන්ට හුරුවක් තියෙනවා. මන් දන්නේ මොකද කියලා. දැන් ඔය ඕක කොහොමද දැනෙන්නේ? කියන්නේ හිතට දැන් ඒ කාලේ යනකොට හැමෝම කතා කරනවා පාරේ අඳුරනවා එහෙම කතින් හදාගෙන ඒගොල්ලෝ කියලා දන්නවා. වේදිකාවේ ඉන්නවා. ඒතකොට මාධ්‍ය විදියට ගත්තම රූපවාහිනියත් එන්නේ ඉස්සෙල්ලා. ඒතකොට මේ රූපවාහිනිය ඉන්ඩෙක්ස් තමයි හුඟක්ම අපේ. ඔව් ඒතකොට ෂෝස් වල දැකලා හැමතිස්සෙම මූණට අඳුරන කණ්ඩායම්. දැන් ඇවිල්ලා එහෙම නෙමෙයිනේ. දැන් ඇවිල්ලා හැමතිස්සෙම සෙල්ෆි ගන්නවා මේව කරනවා කතා කරනවා එහෙම කණ්ඩායමක් ඉන්නේ. ඔව්.
ඒ ජනප්‍රියත්වය තිබිච්ච එකයි ඔව්. ඒක අඩු වෙලා දැන් අද වෙනකොට අඩු වෙලා. ඔව්. ඒක කොහොමද ඔක දැනෙන්නේ? ඒක කියන්නේ මිනිස්සෙක් විදිහට කොහොමද ඔක දැනෙන්නේ? ඔය හදවතට දැනෙන විදිහ මොකද්ද? මට අවංකව සංගීත වේදිකෙක් වශයෙන් උත් පද රචකයෙක් වශයෙන් උත් සාමාන්‍ය මිනිසෙක් වශයෙන් මට ඒ ගැන කිසිම මේ කියවීමක් නැහැ. කම්පාවක් ඇති වෙන්නේ නැහැ. දුකක් ඇති වෙන්නේ නැහැ. මොකද දන්නවද? මම දන්නේ මං කියවනවා පොත් කියවලා අරමයා මං එක දේවල් ඇසුරු කරන නිසාද කියලා මම දන්නේ නැහැ. මොකද මට හිතෙන්නේ එක කාලයක් 60 දශකයේ 70 දශකයේ ඒ සංගීතයට හුරු වෙච්ච ඒ සංගීතය අගය කරපු ඒ සංගීතයට ආකර්ෂණය වෙච්ච කට්ටියක් හිටියා. ඒතර දැන් ඒ යුගය ඉවර වෙලා තියෙන්නේ. ඒ යුගය ඉවර වෙලා 80 දශකයේ වෙන කට්ටියක් ආවා. 90 දශකයේ තව කට්ටියක් ආවා. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා දැන් 2000ක් පහු වෙලා 2010ක් තව 2020ක් ආවා. දැන් එතකොට මේ හැමදාම මේවා අගය කරන්න ඕනේ මේවා බලන්න ඕනේ කියන එක මට නම් ඒව හැඟීමක් ඇති වෙන්නෙම නැහැ. හැබැයි මට මෙහෙම දෙයක් තියෙනවා. මට මෙහෙම දුකක් ඇති වෙනවා. දැන් අපි 70 දශකයේ සංගීතයේ පටන් ගන්න කාලේ අපේ නිර්මාණ වලට අපි ගුරු කොට ගත්තේ 50 දශකයේ අපි අහපු ගීත පද රචනා තනු ඒ කියන්නේ දැන් ඒ කාලේ 50 දශකයේ අපි අහපු ආර් මුතුස්වාමි රොක්සාමි ඒ වගේ අය බී.එස්. පෙරේරා වගේ සංගීතවේදීන් කරපු තනු තමයි අපිට හින්දි ගීත අනු තමයි අපේ ඩහරවල වැඩ කරේ. අපි හින්දි චිත්‍රපටි හරියට බැලුවා. එතකොට කරුණාත් අබේසේකරලා ලියපු ගීත. එතකොට අපේ කණ්ඩායම් ගීතයි අපි පස්ස කාලේ ගතපු තනුයි අපි නිර්මාණය කරේ ඒවා ඒ රසය ඔළුවේ තියාගෙන. දැන් උතොර මේ 80 දශකෙත් මට හිතෙන්නේ 70 දශකයේ ඈංගි රසය 80 දශකයටත් ආවා. නමුත් දැන් මට පේන්නේ කිසිම අලුතෙන් ගී නිර්මාණ කරන කෙනෙක් ඉස්සර මීට කලින් හිටපු ඈංගේ යම්කිසි ආభాසයක් අරගන්න බවක් පේන්නේ. ඉතින් මට ඒක තමයි හරි මේ තියෙන කම්පාව. මේ ඔක්කොම දේවල් එක කවුරු හරි කෙනෙක් ලබා දීපු හොඳ ඇගීමක් තියෙන නිර්මාණ තිබ්බද? මෙන්න මේක තමයි කියලා එහෙම ගොඩක් අය අගයන් නැති මං කියන්නේ මතක හිටින ඇගීම් තිබ්බද? ඒ කියන්නේ ගීතද නැත්නම් ගීත. ඔව්. දැන් මේ අත් වශයෙන්ම මේ එකපාරක් අපිත් එක්ක සංගීත සංදර්ශනයකට යන ගමන් එදා ආචාර්ය අජන්ත රණසිංහ හිටියා අපිත් එක්කම අපි ගිය බස් එකක හුඟක් යන් හිටියා විජේ කුමාරතුංග එදා හිටියා ඔක්කොම හිටියා. එදා ඔය කණ්ඩායම් සංගීතය ගැන පොඩි කතාවක් ඇති වුණා. මුල්ලුගෙන් පස්සේ ආචාර්ය අජන්ත රණසිංහ කිව්වා මූන් ස්ටෝන්ස් කණ්ඩායමේ ඕගොල්ලෝගේ කණ්ඩායමේ ගීතවල පද රචනයේ තනු නිර්මාණයේත් යම්කිසි සංවිධානාත්මක බවක් යම්කිසි නිර්මාණත බවක් අපි දකිනවා කියලා. විශේෂයෙන්ම මෙල්රෝයි මම හරි ආසයි ඔයගොල්ලෝ රාජකුමාරී කියන ගීතයේ පදමාලාවලට මම හරි කැමතියි. ඒක කණ්ඩායම් ගීතයක් වුණාට ඒකේ පදමාලාව ගැන හරි පරිස්සම් වෙලා තියෙනවා හොඳ ගීතයක් වගේ. අන්න ඒ වගේ අගය කරපු අවස්ථාවල් තියෙනවා. අපි ටිකක් එකපාරක් ගායනා කරමු ඒක මේ අලුත් පරපුර දන්නත් හින්දා රාජකුමාරී මල්සාර දෝනි සක්මන් මළුවේ ඇවිදිනවා රාජකුමාරිගේ ලස්සන දැකලා රජ උයනේ මල් විනැහෙනවා රජ උයනේ මල් විනැහෙනවා දිමුතු දසන් පෙළ කොඳ කැකුළු නාදාලු තොල් පෙති රතුම රතු සිහිනිංග හාරිය සක උකුළු රමණේ ලතාවට සැලෙනවලු රාජකුමාරී මල්සාර දෝනි සක්මන් මළුවේ ඇවිදිනවා රාජකුමාරිගේ ලස්සන දැකලා රජ උයනේ මල් විනැහෙනවා රජ උයනේ මල් විනැහෙනවා සෝක පරාජය නොමදන්නේ වීර බවින් අගතැන් ගන්නේ කරුණාගුණේ උල්පත වෙන්නේ සෑමදානන් හද වැජඹෙන්නේ රාජකුමාරී මල්සාර දෝනි
සක්මන් මළුවේ ඇවිදිනවා රාජකුමාරිගේ ලස්සන දැකලා රජ උයනේ මල්ලි නැහෙනවා රජ උයනේ මල්ලි නැහෙනවා. ඉතින් කොහොම හරි ඔහොම ආපු ගමනක අද අනිත් අයත් අනිත් සහෝදරයෝත් ඉන්නවා. එක පුරුකයි ගැලවිලා තියෙන්නේ. ඔව් එක පුරුකයි ගැලවිලා තියෙන අනිත් දෙනා පොඩ්ඩක් අසනීපව සිටිනවා. ඔව්. ඒ ප්‍රසංග වලට එහෙම සහභාගී වෙන්න බෑ. නමුත් ඒ දෙන්නත් ඉන්නවා තාම. ඉතින් අවුරුදු 60ක්. අවුරුදු 60ක් කියන්නේ මගේ කලා ජීවිතේට අවුරුදු 60ක්. මේ කියන්නේ මම 964 දී ආර්යරත්න කාවිත මහත්මයා සංස්කරණය කරපු කලා සංග්‍රහවට ලිපියක් ලියලා තමයි මගේ කලා ජීවිතය ආරම්භ කරේ. ප්‍රසිද්ධ කලා ජීවිතේ. ඊට පසු කාලෙක මට බොහොම අමතක කරන්න බෑ අත දුන්න ආතරූ අමරසේන කියන මාධ්‍යවේදියා ධර්මසිරි ගමගේ කරුණාසේන ජයලත් කියන අය මට මගේ මුල් යුගයේදී හරි මට අත දුන්නා. ඊට පස්සේ මගේ සංගීත දිවිය අපේ පටන් ගත්තේ 1965 කලකට පෙර බෙත්ලෙහෙම් තමයි අපි මුලින්ම ගායනා කරපු ගීතය ගුවන් විදුලි ගීතයක් වශයෙන්. නත්තල් කාලේ. එතකොට ලබන අවුරුද්දට අපේ සංගීත ජීවිතයට අවුරුදු 60ක් වෙනවා. මගේ කලා ජීවිතයට අවුරුදු 60ක් වෙනවා මේ අවුරුද්දට. මම මෙහෙම ඇහුවොත් ඔබතුමාගේ නිර්මාණත් එක්ක බලනකොට කවිය සහ ගීතය දෙක ලස්සනට වෙන් කරනවා. ඒ විතරකුත් නෙමේ ගීතය සහ රිද්මය කියන කොටස මනාව සංයෝජනය කරනවා. එතනින් තවත් එහා ඒ කියන්නේ සුවිශේෂී නිර්මාණ කාර්යයක ඔබතුමාලා යෙදෙන්නේ. මේක නිකන් බලන කෙනාට එළියෙන් බලපු අලුත් කෙනෙකුට බලමු මේක පැටලෙන සහගතයිනේ. කෙටියෙන් විස්තර කරලා මේක වෙන් කරවතින් කොහොමද? දැන් මෙහෙමයි. දැන් ඇත්ත වශයෙන්ම කවියක් ගීතයට වඩා වෙනස්. කවි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබ දැනුවා වගේ කවියක් ලියන කෙනාට පූර්ණ නිදහසක් තියෙන ඕන විදිහට වචන යොදන්න. නමුත් හැමෙස්සම ගීත රචනයක් කරන කෙනෙක් කල්පනා කරන්න ඕනේ මේක තනුවක යොදන්නයි තමයි මේක යන්නේ ගීතය. ඒතර තනුවක යොදන්න යනවා නම් ඒක තියෙනවා රිද්මයක්. රිද්මයක් තියෙන්න ඕනේ. ඒක සඳස් වෙන්න පුළුවන්, නිසඳස් වෙන්න පුළුවන්. රිද්මයක් තියෙන්න ඕනේ. ඉතින් දැන් මම අපේ ගීත ලියලා තියෙනවා සඳස් ආරයට ලියලා තියෙනවා ගීත. දැන් අර මේක මොකද්ද මේ අපේ ලියපු වැස්ස වයින්නවා සඳස් කවියක් වගේ. ඈත හැමින් බලාරෝදා පා වෙනවා ඔක්කොම මේ එලි සමයේ තියලා ලියලා තියෙනවා. නමුත් අපේ තියෙනවා නිකන් අනිත් විදිහට ලියපුවා. අනිත් විදිහට ලියපුවත් තියෙනවා. වැහි දාග ගගනෝදරේ මතු රිදීරේ වගේ තියෙනවා සමහර ඒවා තියෙනවා මේ නිසඳ ස්ටයිල් එකට ලියපුවා. ඉතින් මේ දෙක පටල ගන්න නරකයි. මේ මොකද මට මතකයි මුලින් මාගමසේකර සූරීන්ට කියපු වෙලාවේ ගීතයක් ලියන්න කියලා මාගමසේකර සූරීන් කියලා තිනවලු නෑ මම කවියෙක් මම ගීත රචකයෙක් නෙමෙයි කියලා. ඒ ගීත රචනය කියන්නේ බොහොම වෙනස් කියලා. එතකොට මේ චන්දරත්න මානවසිංහ සූරීන් එතකොට ගීත රචනයත් කරා. කවියෙකු හැටියට වැඩ කරා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් කියන්නේ බොහොම පොළඹව ගන්න සිද්ධ වුණාලු මාගමසේකරට කියලා ගීත ලියන්න. නමුත් ඊට පස්සේ ඌ සූර ගීත රචකයෙක් බවට පත් වුණා. ඒ කියන්නේ මේ මායිම් සීමා දැනගත්තට පස්සේ ඌ හොඳ ගීත රචකයෙක් බවට පත් වුණා. ඉතින් මේ සීමා මායිම් දැනගෙන ඒ වගේම හැමතිස්සෙම ගීත රචනයේදී අපි එක දෙයක් තියෙනවා මේ කල්පනා කරන්න. මොකක්ද දන්නවද? ගීතය අහන දෙයක් නේ. මිනිස්සුන්ට ශ්‍රවණයට දෙන දෙයක් නේ. එතකොට වචන පාවිච්චියේදී තනුවක් එක්ක ඒක මිශ්‍ර වෙලානේ ඇහෙන්නේ. උතර ඒකේ යම්කිසි මේ මොන විදිහ හරි රසයක් තියෙන්න ඕනේ. දැන් විරාහරි කමන්නේ. මේ සතුට හරි කමන්නේ. ශෘංගාරි හරි කමන්නේ. රසයක් තියෙන්න ඕනේ. රසය තවරලා තමයි මේ තමලා වෙන්න ඕනේ. දැන් බලන්න මම උදාහරණයක් වශයෙන් කියන්නේ ජෝතිපාලගේ ඔබ නිදන්න කියන ගීතය කරුණාතපිස්සේකරේ පදමාලාව මම බැලුවම ඔබ නිදන්න සුවෙන් සැතපීලා ඊයේ ඉද්දර මම ඉන්නම් පවන් සලසලා. දැන් මේකේ පෙම්වතා පෙම්වතිට කියනවා නිදා ගන්න කියලා. කවදාවත් කියන්නේ නැද්ද? ඇරිලා ඉන්න කියලා කියන්නේ. ඇරිලා ඉන්න කියන්නේ නෑනේ. එතකොට දැන් මේ ගීතය අනිවාර්යයෙන්ම රාත්‍රියක ගායනා කරන ගීතයක් වෙන්න ඕනේ. මාදවල් නිදාගන්න කියන්නේ නෑනේ. ඒ වගේම මේ ගීතේ ලියලා තියෙන්නේ බොහොම සෞම්‍ය පරිසරයකට ලියන්න ඕනේ. එතකොට මම තනුව දාන්න යද්දී මම කල්පනා කරා මේකට දාන්න බොහොම වැඩි කලබල නැති තනුවක්. මේක තමයි ඔබ නිදන්න සුවෙන් සැතපීලා ඉහ ඉන්දර මම ඉන්නම් පවන්
සලසලා දතර ඉන්ටලූඩ් කියලා එකක් එනවනේ. දැන් ඉන්ටලූඩ් කියන එකේ කලබල දාන්න බෑ. ටාරරා ටීතා ඒක නැලවිල්ල. ටාරරා නිදාගන්න සපෝට් එක දෙනවා. එතකොට දැන් ජෝතිපාලක රෙකෝඩින් දවසේ ආපු දවසේ ජෝතිපාලගේ පුරුද්දක් තියෙනවා. ඒ පැරණි ගායකයන් ඔක්කොගෙම තිබුණ එක. මම කොහොමද මිල්රොයි මේක ගායනා කරන්න ඕනේ කියලා ඔයා කියන්න. ඔයා තමයි තනු සංගීතය කරන්නේ. මම කිව්වා මේකයි පදමාලාවෙන් කියන්නේ මේ වගේ අදහසක්. මම තනුව යෙදුවේ ඒ අදහසට මෙහව බොහෝම කොරහැඩි විදියට අතුව සොෆ්ට් විදියට සෞම්‍ය විදියට සිං කරන්න ඕනේ මේ කියන්නේ. නින්ද යන්නම කියන්න ඕනේ මේක. හරියටම හරි. ඒක රින්ගරේ ඒ විදියටනේ. ඔබ නිදන්න ඔබ නිද. ඒ සින්දුවේ සාර්ථකත්වයට ඒ ඔක්කොම බලපෑවා. ජෝතිපාල දැන් විජය කුමාරතුංග ජීවිතුංගන්ගේ මට කිව්වා ජෝතිපාල කියපු හොඳම සුව නිර්මාණ ගීතය කිව්වා ඔබ නිදන්න. ඒතර ඒකෙදී අර ඔක්කොම බලපෑවා. තනුව පද රචනය ඔක්කොම එක හරියට හා වුණා කියන එකයි මට කියන්න ඕන කම තිබුණේ. ඉතින් ගේය පද රචකයෙක් ඔව්. සංගීත නිර්මාණ ශිල්පියෙක් එන් එහාට ගියාන් පස්සේ තනු නිර්මාපකයෙක් වාදකයෙක් කියලා කිව්වට අවුලක් නැහැ නේද? වාදකය නම් මම ගල්ලා නැහැ. මම රබාන විතරට ගැහුවේ. ඔව් එහෙම කියන්න බෑ නේද? ඔව්. එතනින් එහාට ගියාම බොහොම ලස්සන සුන්දර මිහිරි කටහඬක් ඇති ගායකයෙක්. ඉතින් ඔක්කොමත් එක්ක බැලුවම නොකරේ මොනවද? මම නැටුම් නම් ගල්ලා නැහැ. මම රංගපෑම් කරලා තියෙනවා. මම වේදිකා නාට්‍ය කරලා තියෙනවා, රංගපෑම් කරලා තියෙනවා, අධ්‍යක්ෂය කරලා තියෙනවා, සිනමා තිර රචන ලියලා තියෙනවා, ටෙලි තිර රචන ලියලා තියෙනවා. මගේ සංගම් වල ඉඳලා තියෙනවා. මම බොහෝ දුරට කොලෙජ් එකේ ඉඳිද්දිත් මම විද්‍යාලයේ ඉඳිද්දිත් මම වේදිකා නාට්‍ය සම්මාන දීලා තියෙනවා. පිටත් මම සම්මාන දීලා තියෙනවා. ඕල් අයිලන්ඩ් කෙටි නාට්‍ය තරගයකින් මගේ හොඳම නිෂ්පාදනය තේරුණා. මගේ නාට්‍යයක් සද්දුගුණවත් කියලා මම ලියපු රචනය කරපු නිෂ්පාදක කරපු නාට්‍යයක්. හැබැයි මම ඒව ඔක්කොම පොඩ්ඩක් පැත්තට මම නවකතා 10ක් 12ක් විතර රචනා කරලා තියෙනවා. පරිවර්තන කෘතියකුත් ඇතුළුව. එතකොට මේව ඔක්කොම ඇතුළත සංගීතයේ තමයි මම වැඩිපුරම දුර ගිය කලාංශ කියලා කියන්න පුළුවන්. එහෙම කතා කරන ධර්මරත්න බ්‍රදර්ස් එහෙම නැත්නම් ධර්මරත්න සහෝදරයෝ සංගීත කණ්ඩායමේ බාලම පුරුක මෙල්රොයි ධර්මරත්නයන් අපත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණේ. අද බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට මේකට. බොහොම ස්තුතියි ඔබටත් මේ අවස්ථාව මේ මගේ කලාදිවියේ 60 පිරුණු මේ වසරේදී මේ වගේ අවස්ථාවක් මට ලබා දීම ගැන මම දෙරණ ආයතනයටත් ඔබටත් විශේෂ ස්තුතිවන්ත වෙනවා. ඉතින් වෙන රහක් තිබ්බේ සාකච්ඡා පුරාට ඔබ දන්නවා අපේ ටෝක් විච් අතර හැමදාම කරන්නේ එක දිගට හැමෝම කවුරු හරි කෙනෙක් ගේන්න ඕන හින්දා කරන වැඩසටහනක් නෙමෙයි. අපි ඒ පුද්ගලයාත් එක්ක බැඳිලා කතා කරලා හොයලා ඒකත් එක්ක තියෙන වෙනස් මානයක් එක්ක මේ සාකච්ඡාව ගොඩනගුණේ. මම හිතන්නේ ඔබට බොහෝ දේවල් දකින්නට ලැබෙන්න ඇති, අහන්න මතකයට එන්න ඇති, පැරණි මතකයන් අතර ඔබ සිර වෙන්නට ඇති. මම දන්නවා ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ බොහොමයක් ඇලුම් කරනවා කියලා අපේ වැඩසටහන් වලට, විශේෂයෙන් ටෝක් විච් අතර වැඩසටහන විදේශගතව ඉන්න අයට අහන්න පුළුවන්. යලිත් අමතක නම් ඒ ගීත හොයලා අහන්න පුළුවන්, රස විඳින්න පුළුවන්. ඒවා ඇත්තටම සදාකාලික ගීත. බොහොම ස්තුතියි. ආයිබෝන් ඔබතුමාට. නිදුක් නිරෝගී දීර්ඝායුෂ. ඔබටත් එසේම වේවා.